සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවාති ඉමේ නවයි ගුණේ සමන්නාගතං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං සිරසා නමාමි සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ඉමේ චහි ගුණේ සමන්නාගතං ධම්ම රතනං සරණං ගච්ඡාමි ධම්ම රතනං සිරසා නමාමි සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගා අට්ඨ පුරිස පුග්ග ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආවුනේ පාවුනේ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකසාති ඉමිහි නවයි ගුණේ සමන්නාගතං සංඝ රතනං සරණ ගච්ඡාමි සංඝ රතනං සිරසා නමාමි ඒතේන සච්චවයි දුක්ඛා උපසමෙන්තු තේ ඒතේන සච්චවයි භයා උපසමෙන්තු තේ ඒතේන සච්චවයි රෝගා උපසමෙන්තු තේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසි පින්වත්නි ඔබ සමග ධර්ම සාකච්ඡාවට මාතෘකාව වශයෙන් තබාගත්තේ කිං සච්ඡං ගවේසි සත්‍ය ගවේෂණය කියන්නේ කොහොමද සත්‍ය කියන වචනේ අප පාවිච්චි කරන සාපේක්ෂවාදී චින්තනය හරහා ඒ සත්‍ය ඉදිරිපත් කරොත් මේ මාසයෙන් ගත්තු දේ මේ කනෙන් ආපු දේ නාසයෙන් ගනු ලබන ගඳ සුවඳ දිවෙන් ගනු ලබන රසය කයෙන් ගනු ලබන ස්පර්ශය ඒ කරුණු පහ පිළිවෙලින්ම ඇස කන නාසය දිව ශරීරය එහි සාරයක් වශයෙන් අරූප ධර්මයක් වශයෙන් ගන්නව මන ධම්ම කියන්නේ මේ කරුණු පහට මන ධම්ම වශයෙන් එතකොට කරුණු 6යි මේ 6 තමයි අපි ප්‍රඥප්තිය චින්තනය හරහා පැනවීම හරහා සත්‍ය සොයන්න ගන්න. ඇයි අපි එහෙම සත්‍යයක් සොයන්නේ?
අපි හැම කෙනෙක්ම මිනිස්සු වශයෙන් අරගෙන උප්පත්තිය පිළිගත්තු කෙනෙක්. උප්පත්තිය පිළිගත්තාම ඔබලට ඒකාන්තයෙන්ම ඒට ප්‍රතිවිරුද්ධ ධර්මය මරණය හමු වෙනවා. උප්පත්තිය පිළිගත්තා නම් මරණයට මුහුණ දෙන්න වෙනවා. උප්පත්තිය පිළිගන්න මරණයෙන් නිදහස් වෙන්න බෑ. උප්පත්තිය පිළිගත්ත එකනට ඒකාන්තයෙන් මරණය තියෙනවා. එතකොට මේ උප්පත්තියත් මරණයත් අතරයි. අපි කාලය කියන එක යෙදුවොත් කාලය කියන්නේ අතීත වර්තමාන අනාගත. ඒ කාලත්‍රය කියන එක යෙදුවොත් අපිට තියෙන්නේ ජරාවටපත් වීම. ඒ වගේම ලෙඩවීම. එහෙනම් උප්පත්තිය ජරාව ලෙඩවීම මරණය මේ කියන ධර්ම හතර ප්‍රඥප්තිය චින්තනය පිළිගත්තු අපි හැම කෙනෙකුටමයි. ඒ නිසා අපි සත්‍ය සොයා යා යුතුයි. එතකොට ඔබට කල්පනා වෙන්න පුළුවන් මේ ඉන්ද්‍රිය හරහා සත්‍යයක් නැද්ද කියලා. ඉන්ද්‍රිය හරහා සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය තමයි අපි ඇස කන නාසය දිව ශරීරේ මනෙන් නිර්මාණය කරගත්තු ධර්ම. ඒ නිර්මාණය කරගත්තු ධර්මය තමයි වැරදි වැඩ කරලා පව් වැඩ කරා නම් සතර අපායට යනවා කියනවා. තිරිසන් ප්‍රේත නරක අසුරය. ඊළඟට යහපත් වැඩ කරා නම් දිව්‍ය ලෝක යනවා කියනවා. යාමේ තුසිතේ නිර්මාණ රතිය පරිනිර්මිත වස්වාර්ථීය චාතුර්මහා රාජකීය තාවතින්සය. ඒතර දිව්‍ය ලෝක 6යි සතර අපායයි. එතකොට අපි ඉන්නේ මනුස්ස ලෝකේ. මනුස්සයා. ඒ මනුස්ස ලෝකෙත් එක්ක ඒතර කාමාවචර භූමි 11ක් තියෙනවා. බණ පොතේ හැටියට. ඒ කාමාවචර භූමි 11 තමයි සතර අපාය, දිව්‍ය ලෝක 6, මනුස්ස ලෝකය. ඒතර මනුස්ස ලෝකේ තියෙන වෙනස මොකද්ද? මනුස්සයා මේ පින් පව් දෙකම කරනවා. පිනුක් කරන පවුත් කරනවා. ඒ නිසා මනුස්ස ලෝකයේ කියනවා. එතකොට මේ කාමාවචර භූමි 11 මේ මනුස්සයා කෙනෙක් කෙනා චින්තනය අරගෙන නිර්මාණවාදී චින්තනය අරගෙන සිත දියුණු කරන්න. නැත්නම් චින්තනය දියුණු කරන්න. භාවනාව කරන්න. භාවනාව. ඒ භාවනා කළා පළමුවෙන්ම ඇස කන නාසය දිව ශරීරය හරහා. ඇස කන නාසය දිව ශරීරය හරහා. තමයි ලබා ගන්න තමයි විතක්කේ ਵਿਚාරය. විතක්කේ ਵਿਚාරය කියන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දකින විතක්කයට යොමු කරනවා. එයාට ਵਿਚාරයට යොමු කරනවා. විතක්ක ਵਿਚාරය කියන වචන දෙකක් අරගෙන ඒ විතක්ක ਵਿਚාරය තුලින් තමයි අපි පළවෙනි ධානය ලබන්නේ. ධානය. ඒව ලෝකෝත්තර නෙමෙයි. ලෞකික. ලෞකික ධානයක් ලබන විතක්ක ਵਿਚාරය. දෙවෙනි එක තමයි සතුට පීති කියලා කියනවා. පීති. තුන්වෙනි එක සුඛ. හතරවෙනි එක ඒකාග්‍රතාව. ඒතකොට මේකට කියන්නේ චතුර්ථ ධානය. මේක තමයි මනුස්ස ලෝකේ චින්තනය හරහා ලබා ගන්න පුළුවන් හොඳම හිත. ඒ හිත ඔබලට තියෙනවා. මිනිස්සෙකුට තියෙනවා. මේවා මේ වචන දැනගත්තට ඒ සිත පවතිනවා. ඒ චතුර්ථ ධානයටපත් වෙන තැනට. ඊළඟට ඒ අත හිත තවත් එහාට යොමු කරනවා. භාවනාවට. භාවනාවට යොමු කළා රූප භාවනාව වශයෙන් බ්‍රහ්මතල හරි විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකක්කතා. ඒ කියන්නේ චතුර්ථ ධානයටපත් වෙලා රූප භාවනාවක් වශයෙන් භාවනා කළා ධාන එතන බ්‍රහ්මතල 16ක් ලබා ගන්න. චින්තනය හරහා. බ්‍රහ්ම පුරোহিত බ්‍රහ්ම පාරිසජ්ජ මහා බ්‍රහ්මික වලින් පටන් අරගෙන අකනිට්ඨාවෙන් ඉවර වෙන බ්‍රහ්මතල 16. ඒ මිනිස්සයා භාවනාවේ ලබාගත් ධර්ම. එතකොට පින්වත්නි එයින් එහාට රූප භාවනාව ඉවරයි. ඊළඟට තියෙන්නේ අරූප භාවනාව. අරූප කියන්නේ රූපයක් නැතුව ඒ අරූපයක් ධර්මයක් ගත්තාම අපි ගන්නවා ඉඩක් තියෙන අවකාශය. මේ තියෙන අවකාශය. අවකාශයේ කිසිම ද්‍රව්‍යයක් නැහැ. ඉඩ කියන්නේ ඉඩ තියෙනවා නම් අවකාශය.
ඒ අපි කියනවා ඒ ධානයට සම්බන්ධ ආකාසඤ්ඤාතන ධානය. යෝගාවචරය ඒ ධානයට සම්බන්ධ වෙනවා. ආකාසඤ්ඤාතන ධානයට. මේ හැබැයි චින්තනේ මේව ඔයගලට වඩන්න කරන්න පුළුවන් ඒවා. කරන්න පුළුවන් ඒවා. ඒ ආකාසඤ්ඤාතන ධානයට සම්බන්ධ වුනහම ඒ ධානයට සම්බන්ධ වුනහම Taman පුද්ගලයෙක් නෙමෙයි අවකාශයක්. ඉඩ විතරයි තියෙන්නේ. ඉතින් එතන ඉන්නකොට බොහෝ දෙනා හිතනවා කල්පනා කරනවා Taman බුදුන් දැක්ක කියලා. මෙතන නිවන් දැක්ක කියලා. එතන නිවන නෑ පින්නත්. ඇයි නිවන නැත්තේ? අති සූක්ෂම ධර්මයක් තියෙනවා කාලය. එතනට කාලය සම්බන්ධ වෙනවා. ආකාසඤ්ඤායතන තුනේ කාලය තියෙනවා. ඒතර ආකාසඤ්ඤායතන සමුදය කියලා නිවනට යන්නේ නැහැ. කාලයට ආйти නිසා එතන ආයුෂ තියෙනවා කල්ප 20ක්. ආකාසඤ්ඤායතන අරූප ධානයේ කල්ප 20ක් ආයු. චින්තනයට සම්බන්ධයි. චින්තනයට සම්බන්ධයි. ඊළඟට පින්නත් එතන ඒ ධානය හිටියේ කෙනා මේ ධානය අරූප ධානය තවත් දියුණු කරනවා. යෝගාවචරය. දියුණු කරනකොට දෙවෙනි ධානයට සම්බන්ධ වෙනවා. මොකක්ද දෙවෙනි ධානය? හරි. මේ අවකාශය මේ ඉඩ කොහෙද බලන්න තියෙන්නේ? ඒ ආකාශය පළවෙනි ධානයට සම්බන්ධ වෙන කෙනා එයා බලනවා. එයාට බැලුවාම වෙන මේ අනන්ත අවකාශය අප්‍රමාණ අවකාශය තියෙන්නේ තමන්ගේ මන තුල. මන කියන්නේ අරූප ධර්මයක්. ඒක දැන් අරූප ධර්මයක් කිව්වට පේනවා. ඒ මන තුල අවකාශය තියෙනවා කියලා පිළිගන්නවා. ඒකට කියන්නේ විඥානං ඡායතනෙ. බණ පොතේ විඥානං ඡායතනෙ කියන්නේ එතෙන්ට. එතෙන්ට කල්ප 20යි. දැන් ඒකට කල්ප 40යි. ආකාසඤ්ඤාට 20යි. විඥානං ඡායට 20යි. දැන් කල්ප 40ක් ආයු තියෙනවා එතෙන්ට යනකොට. මිනිසයාට. ඇයි? එතන නිවන නැහැ. විඥානං ඡායතනෙ කියන්නේ නිවන නෙමෙයි. එතෙන්ට සමවැදුණු එකනයි අරූප ධානයට සමවැදුණු එකන තවත් එහාට යනවා. භාවනා කළා. අරූප ධානය. ඒ තමයි මනේ අවකාශය හැර කිසිවක් නැහැ කියන එක. ඒකට මොකද කියන්නේ? ආකින්චඤ්ඤා යතනය. ආකින්චඤ්ඤා යතනය කියලා බණ පොතේ කියන්නේ මොකද්ද? ඒකේ තේරුම මොකද්ද? මනේ අවකාශය හැර කිසිවක් නැහැ කියන එක. එතන ආකින්චඤ්ඤා යතන ධ්‍යානට සමාදිනවා. එතෙන්ට සමාදිනවා. එතෙන්ට සිදුවෙක් කුමාරයොත් මේ භාවනාව ආලාරකාරාමයෙන් ඉගෙන ගත්තා. සිදුවෙක් කුමාරයෝ. අපි බුදුහාමුදුරුවෝ කියන ඒ සිදුවෙක් කුමාරයොත් පළමුවෙන් භාවනා කරලා මිනිස්සෙක් වශයෙන් එනකොට ওই ආලාරකාරාම ධ්‍යානෙ ලබා ගත්තා. භාවනා කළා. ඒක අනිත් ඒ ඔක්කොම යා තනින් දැනගෙන තුණා. ඒක ඉගෙන ගත්තේ ආකින්චඤ්ඤාවේ ධ්‍යාන අරූප ධ්‍යානෙ ඉඳලා. ඒක තවත් එක ධ්‍යානයක් තියෙනවා. ඒක අසිතවස ලබාගෙන තුණා. තවත් එක්කෙනෙක් තමයි උද්දකාරාම පුත්ත. උද්දකාරාම කියන එක්කෙනා මේ ධ්‍යානෙ ලබාගෙන තුණා. රාම. ඒ රාමගේ පුතාගෙන් තමයි මේක අහගත්තේ සිදුවෙක් කුමාරයෝ. ධ්‍යාන භාවනා කරන ක්‍රමයේ. අහලා එයයි සංඥාව ඇත නැත කියන තැන. දැනටපත් වුණා. ඒන් එහාට කිසිම මේ ලෝකේ කෙනෙකුට චින්තනය හරහා භාවනා කරන්න බෑ. ඒතර ඕන කෙනෙකුට භාවනා කරන්න පුළුවන් නව සංඥාන සංඥාට විතරයි. ඒතර එතෙන්ට යනකොට කොහෙද? එතෙන්ට කල්ප 20යි. අවකාශ ආකාසඤ්ඤාට 20යි, විඥානඤ්ඤාට 20යි, ආකින්චඤ්ඤාට 20යි, නව සංඥාන සංඥාට 20යි. කොච්චර කල්පද? කල්ප 80ක් ආයෝ. මොන දැන් අපි කියනවා අසිත අවසර කල්ප 80ක් ආයුතු උනා කියන්නේ යන්නේ ඒක නිසා. චින්තනය හරහා උතෙන්ට යන්න පුළුවන්. මේ කල්ප 80 ආයුෂ කියන එක ඊළඟට බලන්න පුළුවන් බුදුදහම කියන එක ඔයාලා දන්නවනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන අකුරු දන්නවනම් අකුරු 8යි පද 3යි දන්නවනම් ඔබට ඕක පේනවා. එහෙම නැත්නම් ওই කල්ප 80 කිව්වට පේන්නේ නැහැ. අකුරු 8යි ඒව මම උගන්වලා තියෙන්නේ ඒ අකුරු 8 ඉගෙන ගත්තොත් හොඳට පැහැදිලිව දැනගත්තොත් ඒ කල්ප 80 පේනවා. එතකොට කල්ප කොච්චර යන්න පුළුවන්ද? කල්ප 80ක් යනවා. ඒතර ආයු තියෙනවා නම් ඒකේ අර්ථය ආයුෂ තියෙනවා නම් නිවන නැහැ. ඒක නිසා තමයි පින්නන්නේ සම්මා සම්බුදුරන් වහන්සේ අපේ ධර්මයට নমස්කාර කරනකොට එක වචනයක් කියනවා. අකාලිකෝ භගවතෝ ධම්මෝ. අකාලික කියන්නේ
අතීත වර්තමාන අනාගත කාලත්‍රයක් තථාගත දර්ශනය තුල නැහැ. ඒක නිසා තථාගත දර්ශනය තුල මරණයක් උප්පත්තියක් නැහැ. තථාගත දර්ශනය තුල උප්පත්තියක් මරණයක් නැහැ. අන්න ඒ උප්පත්තියක් මරණයක් නැත්ැනට පළමුවෙන්ම එනවට අපි කියනවා සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය කියන්නේ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. මන මේ 6 තුලින් ලබාගත් එකක් නෙමෙයි. මේ 6ම ඉක්මෝලගත් එකක්. ඒ කියන්නේ චින්තනෙට අයිති වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය චින්තනට අයිති වෙන්නේ නැහැ. නමුත් සම්මාදිට්ඨිය අපි කියලා කතා කරනවා. සම්මාදිට්ඨිය කියන එක ඉස්කෝලේත් උගන්වනවා. බුදුහාමුදුරන්ගේ ධර්මය උගන්වන පාසල්වලත් උගන්වනවා. ඒක සම්මාදිට්ඨිය ගැන ඉගෙනුවට සම්මාදිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා උගන්වනවා. මේ චින්තනයෙන් එහෙම ඉගෙනුවට ඔබලට සම්මාදිට්ඨියක් නැහැ පින්නත්. සම්මාදිට්ඨිය කියලා කියන්නේ සම්මාදිට්ඨියටපත් වුණා නම් ඒක ලෝකෝත්තරයි. ඒක ලැබෙන්නේ දර්ශනීය තුලින්. ඒක පෙන්වුවේ තුන් ලෝකේ ජයගත්තු බුදුහාමුදුරුවෝ. ඒක කර්ණීය සූත්‍රයක පෙන්වලා දෙන්නේ කොහොමද? දිට්ඨිංච අනුපගම්ම සීල. දිට්ඨිංච අනුපගම්ම සීල කියලා කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීල වා කියන්නේ අන්නේ දිට්ඨිංච අනුපගම්ම සීල කියන තැනට ආවොත් තමයි ඔබ සම්මා දිට්ඨියට පහළ වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ ඉන්ද්‍රිය වලින් බලන එකක් නෙමෙයි. ආහ කන නාසයෙන් දිව ශරීරයෙන් බලලා ගන්න එකක් නෙමෙයි. අන්න සම්මා දිට්ඨිය පහළනොත් පළවෙනි වතාවට සතර අපායෙන් නිදහස් වෙනවා. සතර අපායෙන් නිදහස් කියන්නේ උප්පත්තිය, ජරා, ව්‍යාධිය මරන්නේ නැහැ. මේ කවුරු දැක්කත් එහෙමයි. මේ දැන් දැක්කත් ඒකේ වේදිතේ සිද්ධ වෙනවා. හැබැයි මේ දැන් මම චින්තනයෙන් කොට ඒක සිද්ධ වෙන්නේ නැහැ. චින්තනයෙන් මම පෙන්වුවේ ඔබලට ඒ තියෙන දැන දර්ශනීය තුලින් ඒක ලබන්න ඕන. ඒතර බුද්ධ වචනේ කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීල. දෘෂ්ටිය කියලා කියන්නේ දෘෂ්ටිය කියන්නේ ඇහෙන් ගන්න එක දෘෂ්ටිය. කනෙන් ගන්න එකක් දෘෂ්ටිය. නාසයෙන් ගන්න එකක් දෘෂ්ටිය. දිවෙන් ගන්න එකක් දෘෂ්ටිය. කයෙන් ගන්න එකක් දෘෂ්ටිය. මනෙන් ගන්න එකක් දෘෂ්ටිය. දෘෂ්ටියෙන් තොර සීලය තියෙන්නේ කොහෙද? ඉන්ද්‍රිය ඉක්මෝලා. ඉන්ද්‍රිය වලට තමයි දෘෂ්ටි කියන්නේ. ඉන්ද්‍රිය ඉක්මෝපු සීලය. දිට්ඨිංච අනුපගම්ම සීලය. වා. අන්න එතෙන් තමයි දර්ශනයටපත් වෙන්නේ. සම්මා දිට්ඨිය කියන එතන. නැතුව ඇහෙන් බලලා සම්මා දිට්ඨියක් ගන්න බෑ. කනෙන් අහලා සම්මා දිට්ඨියක් ගන්න බෑ. නාසයෙන් ගඳ සුවඳ වශයෙන් සම්මා දිට්ඨිය ගන්න බෑ. දිවෙන් රස වශයෙන් සම්මා දිට්ඨිය ගන්නත් බෑ. කයෙන් ස්පර්ශ වශයෙන් සම්මා දිට්ඨිය ගන්නත් බෑ. මන ධම්ම වශයෙන් අරගෙන සම්මා දිට්ඨිය ගන්නත් බෑ. නෝ සම්මා දිට්ඨිය ලබන්න නම් මේ ඉන්ද්‍රිය ඉක්මන්න ඕනේ. අපි ඒකට කියන්නේ දර්ශනය. දර්ශන සම්පත්තිය. ඉතින් පින්නත් මේ ප්‍රත්‍යඥ අපි මේ ප්‍රත්‍යඥ ලෝකේ ජීවත් වෙන අපි එතකොට මේ අද ඉන්නවා දර්ශනවාදීන්. ඔයතර කියන්නේ දෙයක් නැහැ. ඔයාලා ඉස්කෝලේ ගියා නම් දන්නවා. MA, BA, PhD වගේ ඒවා පාස් කරාම විශේෂ දර්ශන වල විශේෂ සබ්ජෙක්ට් එකක් එමෙතන යම් කිසි විෂයකින් ඉහළ තත්වයකට දානවා. ලකුණු අරගෙන ආය පාසල ආය පොතක් ලියනවා. දේශපාලනය කියනවා දේශපාලන දර්ශනය කියලා කියනවා. දේශපාලන ගන්න දේශපාලනේ දන්නවා විශේෂයෙන් එයා දන්නවා. විශාල කරුණු ගොඩක්. ඒක නිසා දේශපාලන දර්ශනයට ඒ දර්ශනවාදියා කියලා කියනවා. ඒක විශේෂඥයෝ. දර්ශනවාදී. එහෙම කියලා කියනවා. ඇත්ත වශයෙන් මේ කතාව කියනකොට ඒ සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයක් කියන්නේ දර්ශනය කියලා. එතකොට දැන් ඔබලා කල්පනා කරන්නේ චින්තනය හරහා දේශපාලන දර්ශනයත් බුදුහාමුදුරුවෝ මේ පෙන්වන දර්ශනයත් මේ දෙකම එකක් කියලා. ඒවා එහෙම කල්පනා කරලා හිතනවා බුදුහාමුදුරුවෝ දර්ශනවාදියෙක්. අපිත් දර්ශනවාදියෝ. ඇයි විවාහ පාස් කරලා තමන්ට දීලා තියෙන සහතිකය? අපිත් දර්ශනවාදී. ඉතින් අද ඒ தත්ත්වය ලෝකේ තියෙනවා. ඒකේ තමයි අධිකාරිය කියන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අධිකාරියක් නැහැ. ඒවෙන් ඉදිමිලා අධිකාරියක් වෙනවා කියන්නේ එතන යක් පිළි අරගෙන තියෙන්නේ මම ලෝකේ. නමුත් සබහා ධර්ම එහෙම දෙන්නේ නැහැ. දැන් සබහා ධර්මයේ ස්වභාවය මොකද්ද? දැන් අපි කියනවා අපි වී ඇටයක් පැල කරනවා. ඒක බොල් නෙවෙයි නම් ඒ වී ඇටේ හොඳට පැලවිලා ශාස්ත්‍රීයක හොඳ කෙටක් නම් වැඩෙනවා. වැඩිලා ඒ කරල හැදලා හරි කොයම් බණ්ඩ වෙලා කාමේ එළියට වැටිලා කරල හැදෙනවා. කරල හැදෙනකොට මොකද්ද වෙන්නේ?
කිරට නැමෙනවා කියලා කියනවා. කිරට නැමෙනවා කියලා කියන්නේ ඒ ඇතුළට සාරය ඇවිල්ලා හාල් ඇටයක් එනවා. ඒ හොඳ හාල්. ඒතර හැම වී ඇටයක් තුලම හාල් ඇටයක් ඇති වෙනවා. ඒ කිරට නැමිලා. කිරිවදිනවා කියලා කියන්නේ ඒක. ඒ කිරට නැමිලා. එතකොට මොකද කියන්නේ ගෝයන් කාලේ මොකද වෙන්නේ? මෙහෙම තියන්නේ නැහැ ඉදලා වගේ. හොඳට පහත් වෙනවා. මේ ස්වභාව ධර්මයි. ඒක ස්වභාව ධර්මයේ විදියට තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. බුදුහාමුදුරුවෝ මොන විදිය දැනුමක් ලබා ගත්තත් මෙහෙක් කරගෙන ඉන්නේ නැහැ. නැමෙනවා. නැමෙන සුළුයි. ඒතකොට සිදුවෙක් කුමාරයෝ දේශනා කර ධර්මෙත් එහෙමයි. හැබැයි ධර්මය මතක තියාගන්න. ශාක්‍ය සිංහ ධර්මයක්. හැබැයි එතුමා ජීවත් වෙන්නේ පාපිස්ස වගේ. සම්මා සම්බුදුන් වහන්සේ. එතකොට ඒකේ තේරුම මේ හැමෝටම ඇවිල්ලා පාපිස්සේ කිව්වම පායකලා එහෙම යන්න පුළුවන්. ඒ වුණාට ඒක හිතා ගන්න මොකද්ද මේ පය පා ගන්න ගියාට වෙන්නේ මොකද්ද? ශාක්‍ය සිංහයත් එක්ක ඒව කරන්න බෑ. බොහොම කල්පනාවකාරීව තමයි ඒක කරන්න වෙන්නේ. ශාක්‍ය සිංහ ධර්මත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒවා එහෙම නෙවෙයි කියන්න බෑ තවත් කෙනෙකුට. ඒ මොකද පෙන්වන්නේ සත්‍යම ප්‍රකාශ කරන නිසා. එදත් සත්‍ය අදත් සත්‍ය ඉදිරියට සත්‍යය. තුන්ලෝ ජයගත්තු. ඒකට ශාක්‍ය මුනේ ගෞතම බුදුහාමුදුරු විතරක් නෙමෙයි. ඒට ඉස්සෙල්ලි සම්මා සම්බුදුරන් වහන්සේලාත් ඒ විදියමයි. එක්කෙනාට එක්කෙනෙක් පාස් නැහැ. මහා ප්‍රඥාව. මනුෂ්‍යත්වයේ ඉක්මෝලා, දේවත්වයේ ඉක්මෝලා, බ්‍රහ්මත්වයේ ඉක්මෝලා. උප්පත්තිය මරණේ ජය අරගෙන වැඩ ඉන්නේ. ඒත් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයතොට මම අවුරුදු කෝටියක් කිව්වත් මේ උප්පත්තිය මරණය ඔබලට නැහැ කියලා. ඉන්ද්‍රිය පිළිගන්න තාක් ඔබලට ඕක තේරෙන්නේ නැහැ. ඇයි? ඇහැට පේන කෙනෙක් ඉපදලා තියෙනවා. අපේ අම්මට තම දරුවෙක් පහළුනේ සහෝදරයා පුතාරයෝ නංගි හරි මල්ලි හරි කියනවා. ඒක එහෙමත් පේනවා. ඒ වුණාට තවත් කෙනෙක් පවුලේ කෙනෙක් නැති වෙනවා වයසට ගිහිල්ලා හරි. අනේ මැරෙනවත් පේනවා. ඒ පෙනීම නිසා ඉන්ද්‍රිය හරහා ඔයතර උප්පත්තිය මරණය සහතික වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය වලින්. එතන මේ ඉන්ද්‍රිය වලින් පෙන්න පේනීම ඇත්ත නෙවෙයි කියලා මම කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේත් එහෙම. නමුත් ඉන්ද්‍රිය වලින් පෙනීම ඇත්තයි කියලා තමයි විශේෂඥයෝ පිළිගන්නේ. දාර්ශනිකයෝ පිළිගන්නේ. නමුත් ඉන්ද්‍රිය ඉක්මෝලා පෙනීමක් අපිට තියෙනවා. මිනිස්යාට බුදු වෙන්න පුළුවන්. එතන මිනිස්යා බුදු වෙන්නේ ඒ දර්ශනීය තුලින්. ඒ දර්ශනීය කියන්නේ චින්තන දර්ශනීය නෙමෙයි. චින්තනයේ අභිබවලා ඒ දර්ශනීය ලෝකෙ තියෙන එකයි. හතරක් පහක් නැහැ. ඒ දර්ශනීය තමා කියලා පුද්ගලයෙක් නැතුව තමා තුලින් පිහිටින. තමා තුලින් දකින දර්ශනය. ඉතින් දැක්කහම වචන හරහා කියන්න පුළුවන් උපරිම මට්ටමින් තමයි කියන්නේ. බඹයක් පමණ ශරීරයේ. බඹේ කිව්වහම ඉස්කෝලේ යන ළමයි දන්නෝ. මොකද්ද මේ බඹේ කියන්නේ? අඟල් 12ක් අඩියයි. අඩි 6ක් බඹයයි. එතකොට එතනින් ගන්න අපි අඟල් 12 අඩිය අඩි 6 බඹයයි. ඒ බඹයක් පමණ කිව්වම මේ බඹයක් කියන්නේ බඹේ උස. නමුත් මෙතන මම අර්ථවත් කරන්නේ බඹේ කියලා පෙන්නන්නේ දැන් මෙතන මේ බඹයක් උස නැති කට්ටිය මෙතන ඉන්නවා. මේ මිනිස්සු ළමයි. මේගොල්ලෝ මිනිස්සු. නමුත් බඹයක් උස නැහැ. අඟල් 12 අඩි 1 අඩි 6 වගේ නැහැ. ඒතර බඹේ කියන්නේ එතන නමුත් මේ කතාවක හරියි. මිම්ම. බඹේ කියන්නේ මිම්මක් හැටියට ගත්තොත්. මිම්මට ස්වභාවය මෙච්චරයි. නමුත් මේ මිම්මෙන් බැලුවාම බඹයක් කියලා තමයි මිනිස්සුගේ ශරීරය ගන්නේ. මේ බඹයක් පමණ ශරීරයේ ලෝකය. මේ තුන් ලෝකෙම පැනෙන්නේ මේ බඹයක් පමණ ශරීරය. ඒ තමයි තදනින්ද අදිනින්ද අවදිය. ලෝකයක් මේ ලෝකෙන් නිදහස් වීමත් පැනෙන්නේ එතන. ඉතින් මේ කතාව ලදරු කතාව මේක අහලා තියෙනවා. නමුත් මේක හරියට දැනගෙන තුනේ නැහැ. සර්ව සම්පූර්ණ කතාව දැනගෙන තුනේ නැහැ. බඹයක් පමණ ශරීරයේ ලෝකයක් ලෝක නිරෝධයත් පෙන්වන්නේ බුදු කෙනෙක්. සම්මා සම්බුද්ධ කියන්නේ තෙන්ට. නැතුව කාටවත් පෙන්වන්න බෑ. කවුරු බොරු කිව්වත් සත්‍ය ප්‍රකාශ කරන්නේ. ඒතර හැම බුදුරෙක්ම ප්‍රකාශ කරන්නේ උච්චරයි. ලෝකයක් ලෝක නිරෝධයක් පෙන්වනවා බඹයක් පමණ ශරීරේ.
එතකොට ඒකේ අර්ථවත් කරන්නේ අනුන් දිහා මේ සමාජ දිහා බලලා ඉගෙන ගන්න එක නෙමෙයි. ඉතින් මේ සමාජ දිහා බලලා ඉගෙනගත්තු සාපේක්ෂවාදී චින්තනය අපි වැරදි කිව්වේ නෑ. සමාජ ජීවත් වීමට අපිට බොහෝ මහෝපකාරී වෙනවා. හොඳ පුරවැසියෙක් වශයෙන් සමාජ ජීවත් වෙන්න අපිට මහෝපකාරී වෙනවා. හොඳ ගුරුවරයෙක් වශයෙන්, හොඳ ડોක්ටර් කෙනෙක් වශයෙන්, එමෙන්න මහාචාර්යවරයෙක් වශයෙන් ඉන්න අපිට උපකාරී වෙනවා. ඒ කොතෙක් උපකාරී වුණත් මේ ඒ කියපු හැම කෙනෙක්ම උප්පත්තිය මරණය කියන එක තෝරගන්න බැරුව ওই දෙකට අහු වෙනවා. ඉතින් පින්නත් මම කෝටි ගණනක් අවුරුදු කෝටි ගණනක් කිව්වත් මෙතන ඉඳගෙන අවුරුදු කෝටි ගණනක් ඔබ ජීවත් වෙලා කිව්වත් උප්පත්තිය මරණය නැහැ කියලා ඔබලට තේරෙන්නේ නැහැ. ඉන්ද්‍රයන්ට තේරෙන්නේ නැහැ. ඇයි? ඒක මම පෙන්නන්නම් මොකද වෙන්නේ කියලා. දැන් උප්පත්තිය කිව්වහම මම පිළිගන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රයන්ට තමයි ගෝචර උනේ. මොකද පෙරුනේ? කෙනෙකුගේ උප්පත්තිය පිළිගත්තා. එතකොට එයාට කේන්ද්‍රයක් හදලා නැකත් හදලා ආවල් එක්කන ඒ නැකත ආවල්ලායි උපන්න කියලා පිළිඅරගෙන තියෙනවා. ඊළඟට ඒක කනගාටු කාරණයක් නෙමෙයි ලෝක ස්වභාවය. එයයි මැරෙනවා කවදා හරි. මැරෙන්නේ කවුද? කවුද මැරෙන්නේ? උපන්නේ එක්කෙනා. දැන් මේක අපි අවුරුදු කෝටි ගණනක් ඉන්ද්‍රිය හරහා කිව්වට අපිට මේක තේරෙන්නේ නැහැ. උපන්නේ එක්කෙනා මැරුණා කියන්නේ මොකද්ද? ඔබට තේරෙනවද? මම මේ චින්තනයේ හරහා කියන්න පුළුවන් එකක් නෙමෙයි. මම මේ බලන්න මම පෙන්වන්න හදන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. උපන්න කියන්නේ මොකද්ද? පවතිනවා කියන එක, ජීවත් වෙනවා කියන එක. ඉපදෙලා දැන් ජීවත් වෙනවා. මරණය කියන්නේ ඒ උපන්න එක්කෙන නැහැ කියන එක. දැන් උපන්න එක්කෙන නැත්තම් මැරුණයි කියලා කියන්නේ. උපන්න එක්කෙනා ඉන්නවනම් මැරුණයි කියන්නේ නැහැ. නමුත් එතකොට මේ උප්පත්තියට විරුද්ධ ධර්මය මොකද්ද? ඒක තේරෙන්නේ නැත්නම් හරි බබුනේ. උප්පත්තියට විරුද්ධ ධර්මය මොකද්ද? මරණය. උප්පත්තිය කියන ධර්මතාවය විනාශ කරනවා මරණයෙන්. මරණය කියන ධර්මය විනාශ කරනවා උප්පත්තියෙන්. මේ දෙකම ඉන්ද්‍රයන්ට පේන්නේ නැහැ. මෙතන දෙකක් මේ කියන්නේ. මේකට කියන්නේ යමකය කියලා. බුදුහාමුදුරුවෝ මේක දවනොත් කිසිම දෙවියෙක් දකින්නේ නැහැ. ඉන්ද්‍රිය පිළිගත්තු කිසි දෙවියෙකුට මේක බලන්න බෑ. බුදුහාමුදුරුවෝ දකිනවා. ඉන්ද්‍රිය පරියෝපරිය ඥානය ඒකක්. එතකොට යමක මහා ප්‍රාතිහාරයේ ඥානම් බුද්ධේ ඥානං. ඒ බුදුහාමුදුරන්ට තියෙන ඥානයක්. මොකද මේ ඥානය මේ උප්පත්තිය මරණය කියන්නේ දෙපළක වෙන එකක් නෙමෙයි. එකම ධර්මයේ වෙන්නේ. ඒක ඔය යතුන්ට කවදාවත් මේ අස්කනාසෙන් දැන් බලන්න බෑ. ඔය යතුරු උපතක් පේනවා. උපතක් තියෙනවා කියලා පේනවා, මරණයක් තියෙනවා කියලා පේනවා. මේ උපත විපතෙන් විනාශ කරනවා. විපත උපතෙන් විනාශ කරනවා. ඒතර ඔය දෙකම ඔය යතු ගන්නෙ තියෙනවා කියලා. අන්න මේ නිසා දැන් මම කොච්චර බණ කිව්වත් ඔය යතුන්ට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඇයි ඔය යතු හංගි චින්තනේ හරහා මේක බුද්ධියට තේරෙනවා කියලා කියන්නේ මොකද්ද? උපත තේනවා නම් උපතට ප්‍රතිවිරුද්ධ එක තමයි මොකද්ද? මරණය. එතකොට මරණය කියන්නේ මොකද්ද? උපත නැති වුණු එක. මේක තේරුණාද? මේක තේරෙනවද? මොකද්ද නැති වුණේ? උපත නැති වුණේ. මරණයෙන් වුණේ උපත නැති වුණේ. එතකොට මරණය තියෙනවද? මරණය තියෙනවද? මරණය නැත්තේ ඇයි? උපතෙන් නැති වුණා. උපත මොකද නැති වුණේ? මරණය. ඔය විදිහට ඉන්ද්‍රයන්ට පේනවද මේක? ඉන්ද්‍රයන්ට පේන්නේ දෙපාරකට. දැන් යමකේ කියන්නේ ඒකයි. යමක මහා ප්‍රාතිහාරේ ඥානං බුද්ධේ ඥානං. බුදුහාමුදුරන්ට ඒක තියෙනවා. බුදුහාමුදුරන්ට මේ දෙකම පේන වෙනවා. මේ උප්පත්තිය මරණය කියන තැන මේ දෙකක් නෙවෙයි එකක්. එකක්. මේක ඉන්ද්‍රයන්ට පේන්නේ දෙපරකට. ඒ කාලයේ ප්‍රමාදය. අන කාලය නිසා යට ප්‍රමාද වෙලා. අප්පමත්තා නෙමියන් කියන්නේ කාලයෙන් තොරනම් ඔබට ඕක පේනවා. කාලයෙන් තොරනම් ඔබට ඕක පේනවා. කාලේ ඉන්න තාක්කල් ඉන්ද්‍රිය පිළිගන්න තාක්කල් ඔබට ඕක පේන්නේ නැහැ. ඉතින් මම කොච්චර බණ කිව්වත් උප්පත්තිය මරන්නේ නැහැ කිව්වට ඔයයට පිළිගන්නේ ඉන්ද්‍රිය පිළිගත්තු එක. මට බනිනවා. මට දොස් කියනවා.
ඒක වරද ඔය ඇත්තෝගේ. ඔය ඇත්තෝගේ බුද්ධිය මදි ඉතිහාට බලන්න. ඔය දැන් ඔයතර මම කියපු කතාව තේරෙනවද? උප්පත්තිය ඉවරෙන්නේ කොතනින්ද? මරණය. මරණයෙන් ඉවර නැහැ කියන්නේ උප්පත්තිය තියෙනවා කියන එකද? උප්පත්තිය නැහැ. එහෙනම් මරණය තියෙනවද? මරණය නැති වෙන්නේ මොකන්ද? උප්පත්තිය. උප්පත්තියෙන් මරණය නැති වෙනවා, මරණයෙන් උප්පත්තිය නැති වෙනවා නම් ওই දෙකම තියෙනවද? ඔක දේශනා කරපු ධර්මයේ තියෙනවනේ. දැන් අපි ජාතක කතාපොත ගත්තාම ජාතක කතාපොතේ ඔක තියෙනවා. දහම්සොඬ රජුරුව. ඒක පෙන්වන්නේ දහම්සොඬ රජුරුව. ඔය පෙන්වන්නේ ඔය ඇත්තට බුද්ධිය දෙන්න. නමුත් ඒක තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒ කතාවකවත් ඔයත් තෝරගන්නේ නැහැ. දහම්සොඬ රජුරුව. දහම්සොඬ කියන්නේ ධර්මයට කැමති. ධර්මයට ලැබි. ධර්මයේ පිළිගන්න. ඒ රජුරුව. රජුරුව ඉතින් රජවාසලේ තමයි ඉන්නේ. මේ රජවාසලේ ඉන්න ඇමතිවරු හරි, ඒ වැඩකාරයෝ හරි, සමාජයේ ඉන්න කට්ටිය හරි ධර්මයේ දන්නේ නැහැ. දහම්සොඬ රජුරුව ධර්මයට කැමති. නමුත් ඒ අනිත් කය එකිනෙක ධර්මයේ දන්නේ නැහැ. ධර්මයේ දැනගන්න ඕන. ධර්මයේ දැනගන්න ඕන. ධර්මයේ දැනගන්න නම් ධර්මයේ දන්න කෙනෙකුෙන් අහගන්න ඕන. එහෙම නැත්නම් ධර්මයේ කෙනෙක් ආශ්‍රය කරන්න ඕන. එහෙම නැතුව ධර්මයේ දකින්න බෑ. දහම්සොඬ ජාතකයේ මේ කියන්නේ. එතෙන්දී වැඩ තේරුම් කරගන්න මේ දහම්සොඬ ජාතකයේ පෙන්වන එක. එතෙන් දහම්සොඬ රජුරවන්ට මේ මැටි ඇමතුවරු දකින්නෙත් නැහැ. ඒ සමාජයේන කට්ටිය දකින්නේ නැහැ. රජුරෝ ඊට පස්සේ කල්පනා කරනවා. මේ ධර්මයේ දන්නේ නැති මාලිගාවක හෝ වේවා රටක හෝ වේවා මා සිටිය යුතු නැහැ. ඒ රජුරන්ට ධර්මයට ඊතන ලැබි. මට වැඩක් නැහැ. මේ සමාජෙ වැඩක් නැහැ. එතුමා කරන දේ තමයි මිනිස්සු නැති ගස්කොලන් තියෙන කැලේකට යනවා. ඔය කැලේට යන්නේ ඔය කලකිරලා යනවා හරිය වැත්තෙන් යනවා හරිය කැලේට යන්නේ මොකද? ඒතර මේ කැලේවත් කවුරු හරි ඉන්නවද කියලා බලන්න. නිශ්ශබ්දව තමන් හරි සොයන්න. කැලේට ගියේ. අනේ කැලේට ගියා. දහම්සොඬ රජුගේ මාලිගාව ඇත්තට දාලා කැලේට ගියා. ඒ මාලිගාව ඇත්තට දාලා කට යනකොට මුකුත් තරන් යන්නේ නැහැ. ඒ ඔක්කොම මාලිගාවල තියෙන බඩු ඔක්කොම සම්පත් එහෙ තියෙද්දි එහෙම ගියේ. ඒ ඇත්තට දාලා. ගිහිල්ලා මොකද්ද සොයන්නේ? කැලේ ඇවිදවි සොයන්නේ මොකද්ද? ධර්මය. ඒ ධර්මයේ සොයනකොට එක්තරා රාක්ෂයෙක් හම්බ වෙනවා. රාක්ෂයෙක්. ඒ බණ පොතේ පෙන්නන්නේ එහෙම. මේ රාක්ෂය ළඟට යනවා. රාක්ෂය ළඟට ගිහිල්ලා මේ රජුරු අහනවා. පින්වත බණ දැනු දැයි විචාලේ. ඒ පොතේ තියෙන විදිය. පින්වත බණ දැනු දැයි විචාලේ. පින්වත ඔබ බණ දන්නවද කියලා අහනවා. මේ රාක්ෂයගෙන් අහන්නේ. රාක්ෂයට බය නැහැ. දැන් තනියෙන් ඉන්නේ බයත් නැහැ. අය බය නැත්තේ. එයාට මුකුත් අවශ්‍ය නැහැ දහම්සොඬ රජුලන්ට ඕන ධර්මයේ විතරයි. පින්වත බණ දැනු දැයි විචාලේ. ඒතොර රාක්ෂය කියනවා. භවත මම බණ දනිමි. පාපිපාසායෙන් පීඩිතයෙමි. කෑවමනා දෙයක් දෙයි නම් බණ කියමි කී විට. මෙන්න හැමෝටම තියෙන දෙය. මම බණ නම් දන්නවා. මට මොනවද ඕන? කන්න ඕන. ওই ප්‍රශ්නේ ඔය ඇත්තටත් එහෙම්ම තියෙනවා. කොච්චර බණ දැනගත්තත් බඩගින්නේ බෑ. ඒක තමයි අපි දානයක් දෙන්නේ. ඒක නැතුව අපි පිංසිද්ධ කරගන්න දෙනව නේ බඩ ගින්න නිවෙන්න දෙනවා. ඔය ඇතුව පිනේ කියලා ඕන නම් පිනේ කියලා හිතා ගන්න. ඒක අපි කළ යුතු වැඩක්. අපි පරිත්‍යාගයක් කරා. බඩ ගින්න නිවන්න මොනවා හරි දෙනවා. ඒක අපි සතුට වෙන්න ඕන. ඒ වගේ දැන් මේ අර රජුරවන්ට රජුරෝ කියනවා මම බණ නම් දන්නවා. මට කන්න දෙයක් ඕන. මාලිගාවේ නම් ඔක ලේසියෙන් කරන්න ඕන. දැන් කැලේ ඉන්නේ. අහෝ යාළුව මේ රාක්ෂයට කියන්නේ රජුරෝ. මේ වනයේ තනි වූ මම කුමක් දෙන්නෙමෙද? මාගේ ලේබී මස් කවයි කියා. මගේ ලේබීලා මස් කන්න කිව්වා.
එතකොට ඇයි එහෙම කිව්වේ? බණ කියලා අහලා ලේබිල මස් කන්නේ කිව්වා. රාක්ෂය මේකට කැමතිද? නැහැ. රාක්ෂය කැමති වෙන්නේ නැහැ. රාක්ෂය කියනවා එයා ඩිමාන්ඩ් කරන්නේ. නැත්නම් එයා කියන්නේ මම කාලා අහලා බණ කියන්නම්. රජුරෝ කාලා අහලා බණ කියන්නම්. මේ අපි හැමෝටම වෙච්ච දේ. අපි මේ හැමෝටම වෙච්ච දේ මේ කියන්නේ. අපි හැමෝටම වෙන දේ කාලා අහලා බණ කියන්න. ඉතින් Taman කෑවට පස්සේ කාට බණ කියන්නේ? Taman කෑවට පස්සේ කාටේ බණ කියන්නේ? දැන් රාක්ෂය කියන්නේ ওই කතාවනේ. දැන් ඒක හරියන්නේ නැහැ. දැන් රාක්ෂය කියනවා අන්න අර පර්වතයක් තියෙනවා. රජුරන්ට කියන්නේ අපි දෙන්නගේම කාරණේ සිද්ධ වෙන්න ඕන. මම පර්වතයේ යට ඉන්නම්. තුන්ගව් පර්වතය. ගව්වේ කියන්නේ 74කට. තුන් ගව්වට කීය තමයි එතකොට? 12යි. මේ පර්වතයේ උස තුන් ගව් පර්වතය කිව්වහම 70 වලින් නම් 12යි. මේ 12 කියන්නේ ද්වාදසාකාරය. ධම්මචක්කමයි. මේ පෙන්වන්නේ ධම්මචක්කමයි. ඒ ධම්මචක්කය තමයි පෙන්වන්නේ. මේ 12 ආකාරය. ඒ පර්වතයට නගින්න. මේ පර්වතයේ මුගදුන් රජුරු ඉන්නවා. පයපාමුලේ ඉන්නවා රාක්ෂය. එතකොට මොකද කියන්නේ? එතකොට රාක්ෂය කියනවා පයපාමුලේ දෙන උඩ බලාගෙන. අනිච්චා වත සංඛාර. වත සංඛාරය මේ ධර්මයේ මූණවර නිතරම වෙනස් වෙනවා. හරි වේගයෙන් වෙනස් වෙනවා. වත සංඛාරය කියන්නේ මොකද්ද? මේ ධර්මයේ මුහුණුවර වත කියන්නේ මුහුණට. මේ වත සංඛාරය කියන්නේ ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය. මේ ධර්මයන්ගේ මුහුණ නිතරම වෙනස් වෙන එක. වත සංඛාරය. අනිත්‍යයි, නිට්ටය නෑ. නිතරම වෙනස් වෙනවා. ඒකේ ස්වභාවය මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා. ඇතිවීම මොකද්ද? ඇති වෙනවා කියන එකට නැතිවීම විරුද්ධයි. මේ දෙක එකට පවතින්නේ නැහැ. නැතිවීමෙන් මොකද කරන්නේ? ඇතිවීම නැති කළා දානවා. මේක තේරෙන්නේ නැහැ ඔය අතර කොච්චර කිව්වත්. ඔය අතට ගන්නවා ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා කියලා. චින්තනය හරහා. ඇති වෙන ධර්ම නැති වෙනවා. තිබිලා නැති වෙනවා නෙමෙයි. ඇති වෙන ධර්ම නැති වෙනවා. මේක තමයි ස්වභාවය. අනිච්චාවද සංඛා. උපාද වය ධම්මිනෝ. ඇති වෙනවා, උපදිනවා. වය කියන්නේ වැය වෙනවා කියන්නේ මැරෙනවා කියන එක. උපන් ධර්ම නැති වෙනවා. ඒතකොට මේ ධර්මයේ ස්වභාවය මොකද්ද? ඇති වෙන ධර්ම නැති වෙනවා. ඔය කියන්නේ ධම්මසොඬ ජාතකේ. ඔය කිව්වට ඔය උතර තේරෙන්නේ නැහැ. ඇති වෙන ධර්ම නැති වෙනවා කියවහම ඇති වෙන ධර්මේ නැති වෙන්නේ. දැන් උප්පත්තිය දැන් ඇති උනේ නැති උනේ උප්පත්තිය. එතකොට උප්පත්තිය තියෙනවද? නැහැ. මේකයි ස්වභාවය. ඒක නිසා රාක්ෂය කැමති නෑ. මොකද? බඩගින්න ඉඳන් බණ කියන්නේ. එතකොට ඔය හොත්තොන්ටත් ඔය නීතිය හොම්මයි. බඩගින්න ඉඳන් බණ අහන්න බෑ. ඉතින් කාලා අහලා බණ කියන්න. ඒ කාලා අහලා බණ කියන්නේ ගාම බණ කියන්න කෙනෙක් ඉන්නවද? කන්නේ කවුද? දැන් රජුරෝ කාලා අහලා තමයි බණ කියන්නම් කියන්නේ. ඒතර බණ අහන්න ඉන්නවද කවුරු හරි හිටන? නෑ. මේක තියෙනවද? ඔය පෙන්නන්නේත් ඒක. රාක්ෂයා කියනවා දැන් මේක එකපාරට සිද්ධ වෙන්න ඕන නම් මේක පෙන්නනවා මෙහෙම. තුන්ගව් පර්වතයක් තියෙන. ඒක 7ම 12යි මේ පර්වතයේ මුදුනේ රජුරෝ ඉන්නවා. යට ඉන්නවා රාක්ෂයා. රාක්ෂයා තමයි බණ කියන්නේ. මොකද කියන්නේ? අනිච්චාවත සංඛාරා. වත සංඛාරය මේ ධර්මයේ මුහුණුවර නිතර වෙනස් වෙනවා වේගින්. ඒක දර්ශනෙදි පේනවා. උපාද වය ධම්මිනෝ. ඇති වෙන එකයි නැති වෙන එකයි. ඇති වෙලා තිබෙනව නෙමෙයි. ඇති වෙනව නැති වෙනවා. මේකයි ස්වභාවය. ඒක දර්ශනෙන් පේනවා. uppajjitva niruddhanti. ධර්මයේ යමක් ඇති වුණා නම් ඉතුරු නැතුවම නැති වෙනවා. ඇති වෙච්ච යමක් තියෙනවා නම්
ඒතර නැති වෙච්ච එකක් ඉතුරුනවද? නැහැ. ඇති වෙන්නේ නැති වෙච්ච නම නැහැනේ. ඇති වෙච්ච දේවල් ඇතුළු ගමන ඉතුරු නැතුවම නැති වෙනවා. පාද වය ධම් වෙනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. උපන්නනම් යම් දෙයක් ඒක ඉතුරු නැතුවම නැති වෙනවා. තේසං උප සමෝසුකෝ. මෙන්න මේක නැත්තම් මේ උප්පත්තිය මරණය කියන එක නැත්තම් උපත විපතෙන් විනාශ වෙනවා, විපත උපතෙන් විනාශ වෙනවා. ඒ දෙක නැත්තම් මොකද්ද? ওই දෙකක් නෙමෙයි එකක්මයි. නැත්තම් මොකක්ද තියෙන්නේ? ඒක තමයි උතුම්. ඒතර ඔය ගාතාව ඔය අතොන්ට කෝටි වාරයක් අහන්න හම්බ වෙනවා මරණක දෙද්දි. තේරෙනවද? හාමුදුරන්ට තේරෙනවද කිව්වට? නෑ. හාමුදුරන්ට තේරෙන්නේ නැහැ. අහන කට්ටියට තේරෙන්නේ නැහැ. මේක තේරුණා නම් අපි හිතෙන්දිම බුදුන් දකින්නවනේ. දැන් ඒතර මේ කිව්වේ ධම්මචක්කේ. ධම්මචක්කේ පෙන්නුවේ මේ ඉන්ද්‍රිය හයෙන් ගන්න ධර්ම මොනවද? මෙතනම වේගවත්ව ගැහෙනවා. ඊටර නැතුව ඒතර ඇති වෙනම නැතිව දෙන්නේ මේ ඉන්ද්‍රිය වල. මේ ඒතර මේක 6යි. අස කරනාදී විතර මන 6යි. රූප වේදනා සංඥා සංවිකාර මන 6යි. ඒක 12යි. මේ 12යින්ම නිදහස් වෙනවා. මේ 12 තියාගෙන සැප විඳින්න බෑ. මේ 12න් නිදහස් වීම. එතකොට මේ 12න් නිදහස් වෙනවා කියුවාම ඔය ඇත්ත මේ ඉන්ද්‍රිය වලින් අයින් වෙන්න හරි බයයි. මේ ඉන්ද්‍රිය තියාගන්න මෑ බලාපොරොත්තු වෙන්නේ. නමුත් ධර්මයේ දැක්කහම ඉන්ද්‍රිය තියෙනවා. ඉන්ද්‍රයන්ගෙන් වැඩ ගන්නේ නැහැ පින්වත්. දර්ශනය ආවට පස්සේ. ඒකයි ඉන්ද්‍රිය එහයින් බලනවා කිව්වේ. ඉන්ද්‍රිය වලින් එහා බලන්නේ. ඒ බැලුවාම එතන යථාර්ථය පේන මේ ලෝකේ තියෙන. තථාගත තියෙන ආකාරය භූත තතතාත තථාගත as it is. ඒක තමයි පේන්නේ. එතෙන්ටපත් වෙනව පෙන්නත්. ඒ ධර්මය. ඉතින් මෙතෙන්ටපත් වෙන්නේ නැත්තම් එතකොට මේකපත් වෙන්නේ කල්ප කෝටි ගණනක් කියලානේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ. මිනිස්සුන්ට පුළුවන්. එතකොට දැන් එතකොට ඔය ඇත්තට වෙන්නේ මොකද බණ ඇහුවාම? නිවන් දැක්කොත් මොකද වෙන්නේ? ඔය අය උපතින් ලබාගත්තු එක තියෙනවද? ඈ? උපතින් ලබාගත්තු ධර්මයක් වාට ඉතුරු වෙනවද? නෑ වෙන්නත් නේ. එහෙනම් විපත තියෙනවද? ඒක තියෙනවද? ඒකත් නෑ. ওই දෙකම නැතුව තියෙන ධර්මය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. උපතයි විපතයි දෙකම නැහැ පෙන්වන්නේ නැහැ. එතන ඒ කියන්නේ මැල්ල නෙමෙයි. ඒක සම්මා සම්බුද්ධ ඒ පෙන්න ධර්මයේ උයතර තේරෙන්නේ නැහැ ඉන්ද්‍රිය වලින් බලන නිසා. ඉන්ද්‍රිය එක්වල බැලුවොත් පේනවා. ඒක තමයි කිව්වේ අස කරනාසේ නැතුව බලන්නේ අර අඩනින්දදී පේන්නේ. එතන ඔක්කොම දකින ධර්මයේ ඔක්කොම සෙවණැලි. මොනෝ දෙයක් නැහැ. ද්‍රව්‍යයක් නැහැ. වස්තුවක් නැහැ වෙන්නත්. මේ දැන් මේ ලෝකෙම නෙමෙයි දෙවියෝ මාරයෝ මිනිස්සුයෝ යක්කු බඩු මුට්ටු ඔක්කොම තියෙනවා. දැන් අපි අතන ඒ හීනෙන් ඒව දැක්කත් ඒ එකක්වත් තියෙන දේවල් නෙමෙයි. ඉතුරු නැතුව නැහැ. හීන දැකලා ඉන්නකොට මොකුත් නැහැ. අර හීනෙන් රබන් ගෑව මූණ හේදුවා වගේ තමයි. මොකක්වත් නැහැ. ඉතින් මේක ඔයතර පැහැදිලිව තේරෙන්නේ නැහැ වෙනවාද කොච්චර කතා කරත්. ඇයි? ඒකයි මේ දර්ශනීය අවශ්‍ය වෙන්නේ. දර්ශනය කියන්නේ ඉන්ද්‍රිය ඉක්මවපු තැන. ඉන්ද්‍රයන් එහා බලන එක. ඒක නිසා ওই පළවෙනි අවස්ථාවට කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීල. දෘෂ්ටි කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් ගන්න ඒවා. මනෙන් ගන්න ඒවා. ඒවෙන් ගත්ත එකක් නෙමෙයි. ඒවා අභිභවප එකක්. ඉන්ද්‍රිය වලින් එහා තියෙන එකක්. එතනින් තමයි දර්ශනය එන්නේ. ඒක තමයි ලෝකයේ තියෙන යථාර්ථය. ඒක තමයි බුදුහාමුදුරුවෝ වචනෙන් කියන්නේ සාමාන්‍ය චින්තනීය සත්‍යයන්ට චක්කුන් උදපාදි ඇහක් පහළ වුණා. ඒ කියන්නේ මස්සස නෙමෙයි. මේ තියෙන ඇස නෙමෙයි. චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. ඔන්නොතෙන්ට එනවා. ඔබ ආලෝකයටපත් වෙනවා. ඒතකොට මරණයක් ඔබට නැහැ. ඔබ මැරෙන්නේ නැහැ. ඒතකොට අනාදිමත් සංසාරේ දුක් විඳලා ඔතෙන්ට ආවෙන් පස්සේ ඔය අතර පේනෝ සසර ආපු හැටි. සතෙක් වෙලා ඉන්නකොට ඌ අදගෙන පියාඹරසර කරන සතෙක් නම් ඌ අරන් ගිහලා කාපු හැටි. පැටිය බඩේ ඉන්නකොට අරන් ගිහලා මගුල් ගෙවල් වලට අර පැටියාගේ මසුත් එක්කම මේසුරට පළච්ච හැටි. මේ ඔක්කොම පේන්න පටන් ගන්නකොට පින්නත් මොකද්ද මේ අපි මේ කරන්නේ? එහෙම නෙවෙච්ච කෙනෙක්වත් ඉන්නවද මෙතන? ඉන්නවද? ඒ ජාති වල උපන්නාම අපේ ජීවිත එළුවේ කරකෙක් වෙලී ඉන්නකොට මරාගෙන කනවා.
ඌ බෑ කිව්වට හරියන්නේ නැහැ. කොළ දෙන්නේ නිකන් නෙමෙයි. කොළාරෝ මේවා දෙන්නේ ඇතුලේ පිහි තියාගෙන. මේක තේරෙනවද? මේ ලෝකේ ඒක තමයි. ඇයි ඔබලට මේක පේන්නේ නැත්තේ? ඒ විදිහට Taman දිහා බලනවා නම් ඔබට පේනවා සංසාරේ පටන් ගන්න ඉඳලා සතුටක් ලබා ගත්තේ නැහැ. මේ උප්පත්තිය මරණය කියන මේ ධර්මයෙන් තේරුම් කරගන්න බැරි වුණු නිසා අපි අනාදිමයි කාලයක් මේ දුක් විඳින එනවා. ඒක බලාපොරොත්තු වෙනවා. හරි ආසයි උප්පත්තියට. උපදින්න හරි ආසයි. හැබැයි මැරෙන්නේ හපෝ. ඒක අර එළු අරන් යනවා වගේ හරකරන් යනවා වගේ. එතකොට කකුල් හතරම පස්සට එන්නේ. මේක ඔයාලට තේරෙනවද? මෙන්න මේක තමයි බුද්ධහම කියන්නේ. ඒක බුදුදහමෙන් පෙන්වන්නේ ඇත්ත. ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරාම බය වෙන්න එපා. මේකට මේ පූජාවක් කරන්න ඕන නැහැ. මෙන්න මේ Taman තෝරගන්න මේක. ටිකෙන් ටික තෝරගන්න. තේරුම් කරගන්නකොට ඉන්ද්‍රිය ඉක්මවල ඔබට බලන්න පුළුවන් මේ ලෝක ධාතුවම. අනන්ත ප්‍රමාණ චක්‍රවාට බුද්ධ ක්ෂේත්‍ර. ඒ බලනකොට තමයි ඔබට පේන්නේ මහා ප්‍රඥාවක් ලබංගාව තියෙනවා කියලා. Tamanට දෙන්න පුළුවන්. ඒක හැබැයි අන්‍යගෙන් අහලා දැනගත්තු ධර්මයක් නෙමෙයි. තමා තුලින්ම පහළ වෙන ධර්මයක්. ඒක අනුන්ගෙන් ඉගෙනගත්තු දෙයක් නෙමෙයි. දැන් සාපේක්ෂවාදී චින්තනය කියන එක අනුන්ගෙන් දැනගත්තු දැනුමක්. මේක අනුන්ගෙන් දැනගත්තු දැනුමක් නෙමෙයි. තමාම දැනගත්තු දැනුමක්. වචන වලින් තොරව තුන් ලෝකෙම තදනින්ද අඩනින්ද අවදිය. මේ ත්‍රිපරි වට්ටියට අහුවෙච්ච ලෝක කොහොම දකිනවා? දැකලා සත්‍සහස්ත්‍රී ලෝක දැකලා ධර්මය දැකලා ඒ ලෝකවල ධාතු වල ඉන්න කට්ටිය දකිනවා. එතන මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට විතරක් නෙමෙයි. එංගලන්තේ ඇමරිකාවේ ඉන්න මිනිස්සුන්ට විතරක් නෙමෙයි. අනන්ත ප්‍රමාණ සහස්ත්‍රීය චක්‍රවාට වල මේ ධර්මයේ වැජබෙනවා. මේ දැන් කියන කොටත් පින්නත්. ඔබලා ඒක දන්නේ නැහැ. ඔබලා හිතන්නේ මේ ශාලාවේ ඇතුලේ කට්ටිය තමයි මම මේ බණ කියන්නේ කියලා. ඔබට වෙන්නේ එහෙමයි. නෑ පින්නත්. ලෝක සත්වයා එකිනෙකට අතරින් නෑ. ධර්මයට ලැබි ධර්මයට කැමැති ධර්මයේ ගරු කරන මේ සෑම කෙනෙකුටම මේ ධර්මය ඇහෙනවා. ඇහෙන්නේ දිව කනින්. ඔබට තියෙන දිව කරා. ඒ දේශනා කරන ධර්මයේ ව්‍යාප්ත වුණාම ඒ බබලගෙන යන්නේ ඒක නිසා. මුළු ලෝක ධාතුවටම මේ චක්‍රවාට වලට නෙවෙයි අනන්ත ප්‍රමාණ චක්‍රවාට වලට බුදුබණ කැමැති ඇත්තන්ට මේ ධර්මයේ විශේෂ වෙනවා. ඉතින් ඒක නිසා තේරුම් කරගන්න මේ මහත්ඵල මහානිසංස දෙන ධර්මය ඔබලට අහන්න ලැබෙන්නේ කොච්චර වාසනාවක්ද කියලා. එතකොට දැන් මම මේ උත්සාහ ගන්නෙ මේ යමකය. දැන් යමකය කියලා කිව්වම දැන් අපි කියනවා මෙහෙම. එක රෝම කූපයකින් ඒ උදාහරණෙ පෙන්නනවා. ගිනි දරුවක් ඇතුල් වෙනවා. තවත් රෝම කූපයකින් ජල ධාරාවක් පිට වෙනවා. මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් එකපාරට සිද්ධ වෙනවා. ඉතින් කාටවත් බලවන්න මේ ප්‍රාතිහාර්ය. ඒක පෙන්වන්නේ මේ විදිහට. එක ගිනි දැන් ඔයත් බලාගෙන ඉන්න මේ එක රෝම කූපයකින් ගිනි දරුවක් පිට වෙලා අනෙක් රෝම කූපයකින් ජල ධාරාවක් ඇතුල් වෙනකම්. එහෙමනේ බලන් ඉන්නේ. ඒ යමක බලන්න. ඒ යමක විස්තර කරනකොට එහෙම පෙන්නන්නේ. එතන පෙන්නන්නේ පින්නත් නේ ගිනි දළුවට ගින්දරට වතුර විරුද්ධයි. ගින්න කියන එක නැති වෙනවා වතුර තියෙනවා නම්. වතුර කියන එක නැතුන ගින්න තියෙනවා. මේ දෙකෙන්ම පෙන්නන්නේ මොකද්ද? ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් එක විට ක්‍රියා කරනවා. දැන් හොඳ නරක ගත්තත් එහෙමයි. පින්පව් ගත්තත් එහෙමයි. ඒතර මේ යමකය කියන එක බුදු කෙනෙකුට නැහැ. ඒතර හොඳ වෙන්නේ නැහැ කවුරුවක් එක තරහ වෙන්නේ නැහැ. ඉතින් මම මේ ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ ඇයි? එදා දේශනා වෙච්ච ධර්මය. එදා බුදුවරයෝ දේශනා කරපු ධර්මය. සියලුම සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් දේශනා කරා. ඒව වෙනස් වෙන්නේ නැහැ පින්නන්නේ. කවදාවත් බුදුවරු ලෝකේ නැති වෙන්නේ නැහැ. නමුත් ලෝකේ බුදුවරු බලන්න බෑ ඉන්ද්‍රිය හරහා. මේ අද අසකරණාසේ දිවතරින් තමයි බුදුවරු බලන්න හදන්නේ. මේ අද පැවිදි වෙච්ච හාමුදුරුවෝත් ඇතැම් මැට්ටු ඇවිල්ලා බලන්න හැදුවේ කෝ බුදුවරයා මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා අහනවා. මෞත්‍තින බුදුන් නෙමෙයි එක බුදුහාමුදුරුවෝ කෙනෙක්වත් Tamanට අස්කරණාසයෙන් දකින්න පුළුවන්ද? මස් ඇසෙන් බුදුන් දකින්න පුළුවන්ද කියලා ඇහුවා. බැහැ පින්නත් නේ. ඉතින් මේක මෙතනින් තමයි ඉගෙන ගන්නෙ. කොහේවත් ඔය ඇතුළට ගන්නේ නැහැ. ඔය ඇතුළට හිතාගත්තේ බුදුන් දකින්න පුළුවන් මේ අස්කරණාසයෙන් එකයි. එතන මනසේ භාවනා කරනකොට ඔන්න බුදුවරු පේනවා. ඒ පේන්නේ තමම කෙලස් එක ඉන්න බුදුවරු. කෙලස් එක බුදුවරු නැහැ. මනසේ පහළ වෙන බුදුවරු කෙලස් එක තියෙන කට්ටිය. ඒතර මනස කියන ධර්මයේ ඔයත් දන්නවද? ඊටාම ගැඹීරයි. කවදාවත් පොතක ලියවෙන්නේ නැහැ. අහලත් නැහැ. ඒ ඔක්කොම මට විස්තර කරලා පෙන්නන්න පුළුවන්. මනස කියන්නේ ඇහැට පේන ධර්මයක් නෙමෙයි.
ඒක නිසා අරූප ධර්මයක් කියලා කියනවා. මනස නැති තැන කොතනද ඇති තැනද කොතනද කියලා මට පෙන්නන්න පුළුවන්. මනස නැහැ. මනස කියන ධර්මයේ තමන්ගේ තද නින්දේ නැහැ. තමන්ගේ තද නින්දේ නැහැ මනස. දැන් මනස තියෙනවා. අවදි වෙනකොට තියෙනවා. තද නින්දේ මනස නැහැ. ඒක ගැඹීරයි. අරූප ධර්මයක්. ඇහැට පේන්නේ නැහැ. නමුත් මේක දකින්න පුළුවන් ප්‍රඥාවට. තද නින්දේ මනස නැහැ. මොන මතක තියාගන්න. එතකොට ඔබලා තද නින්දේ හිටියා. ඒ රාත්‍රිය වුණත් ඉන්නේ නැති. එතකොට මනස නැහැ. මේ මනසත් නැත්තන්ට බුදුහාමුදුරු කියපු ධර්මය දන්නවද ගෞතම බුදුහාමුදුරුවෝ? මේ ගෞතම බුදුහාමුදුරුවෝ ධර්මෙ පෙන්වන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද? මනස නැත්තන්ට බුදුහාමුදුරුවෝ ධර්මයක් දේශනා කරා. තමන්ගේ තද නින්දට. කම්මස්ස කාරකෝ නැත්ති. කර්මේ කරන්නේක් නැත. විපාකස්සච වේදකෝ. විපාක විඳින්නෙකුත් නැත. කර්මේ කරන්නෙකුත් නැහැ. විපාක විඳින්නෙකුත් නැහැ. තමන්ගේ තද නින්දේ. ඒ දෙකම නැති නිසා කරන්නේ කරවන්නේ විඳින්නෙක් විඳවන්නේ නැති නිසා එතන පවතින ධර්මයේ අති පරිශුද්ධ ධර්මයක් පිරිසුදු ධර්මයක් සුද්ධ ධම්මා පවත්තන්ති පිරිසුදු ධර්මයක් පවතිනවා. කොහෙද පවතින්නේ? තමන්ගේ තද නින්දේ. ඒ වේතං ඒව සම්මදසනම් සම්‍යක් දර්ශනයටපත් වෙන්නේ උතනින්. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඉතින් ඔයයට සම්‍යක් දර්ශනයටපත් උනේ නැහැ. ඔයත් තදින්දේ ඉඳලා ආවේ කොහෙද? ඉන්ද්‍රිය අවදියට. ඉන්ද්‍රිය අවදිය සම්‍යක් දර්ශනීය නොමි. ඉන්ද්‍රිය අවදිය සම්‍යක් දර්ශනීය නොමි. නමුත් මේකෙත් යම් ශක්තියක් තියෙනවා. සාපේක්ෂාදී චින්තනය. නමුත් සම්‍යක් දර්ශනීය නෙමෙයි. නමුත් අපි එන්න ඕන තදින්නේ සම්‍යක් දර්ශනයට. ඒ කිව්වට අපිට කිසිම කෙනෙකුට සමර්ථ නැහැ මේ සංසාරේ ඉන්න කට්ටියට. කෙලෙස් එක්ක ඉන්න කට්ටියට සම්‍යක් දර්ශනයට එන්න. ඒක නිසා දැන් අපිට වෙන්නේ මොකද්ද බලන්න. අපි තදනින්නෙන් මේව ඔබලා කවදාත් අහපු ධර්ම නෙමෙයි. තදනින්නෙන් ඉන්ද්‍රිය අවදි වෙනවා. තදනින්නෙන් ඉන්ද්‍රිය අවදි වෙන්න ඕනේ. ඇයි තදනින්නේ මනස නැහැ. එතකොට මනස නැතුව කිසිම කෙනෙක් අවදි වෙන්නේ නැහැ. මොනම සතෙක්වත්. සත්වයේ ඉන්නවනම් මනසෙන්ම තමයි අවදි වෙන්නේ. ඒක අරූප ධර්මයක්. අන්න මනස එන්න ඕන. එතකොට තදනින්දේ මනස නැහැ. එතන පිරිසුදු ධර්මයක් තියෙන්නේ. ඔබ අවදි වෙන්න ඔබට එන්නේ මොකද්ද? පූර්ව අංගයක් වශයෙන් එන්නේ චින්තනය අර අවදි වෙනවා නම් ඔබට එන්නේ මනස. මනෝ පුබ්බංග මා ධම්මා කිව්වේ ඒක බුදුහාමුදුරුවෝ. පූර්වාංගය මොකද්ද? මනස. අන්න මනස ආවා. අරූප මනස ඔබට ආවා. ඒ මනස ආවහම දැන් තදනින්දේ අවදි වෙන්න හදන්නේ. පළවෙනිම වෙන්නේ මොකද්ද? පූර්වාංගේ මනෝ පුබ්බංග මා ධම්මා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ උතෙන්ට. තමන් තදනින්දේ ඉඳලා ඉන්ද්‍රිය අවදි වෙන තැනට මනස එන්නේ. මනෝ පුබ්බංග මා ධම්මා. ධම්මා කියන්නේ මේ ඉන්ද්‍රිය පහ. අස කරනාදී ශරීරය. මන එනෝ. අන්න මනාවට පස්සේ මොකද්ද උනේ? ඒ තදනින්දට උණු ස්වභාවය. මේ හැමෝටම ඉන්ද්‍රිය හරහා මොකුත් දන්නේ නැහැ. තදනින්දේ ඉන්නකොට ඔබ ඉන්ද්‍රිය හරහා මොනම දෙයක්වත් දන්නේ නැහැ. අවරිය ගැන. තදනින්දෙන් එක්කන. එතන ඔබ ඉන්නේ. දැන් එතෙන් ඉඳලා සාමාන්‍ය කෙනෙකුට අවදි වෙන්න බෑ. අර මනස ආවම පස්සේ මොකද වෙන්නේ? අර එතන තුණු ස්වභාවය. එතන ස්වභාවය කියන්නේ තදනින්දේ ඔබ ඉන්නකොට. තදනින්දේ ඔබ ඉන්නකොට ඔබේ ඇහැ තිබුණා. ඔබේ කන තිබුණා. ක්‍රියාත්මක වෙනවා නම් ඒවත් තිබුණා ඔක්කොම. නාසය තිබුණා. ඒ නාසය තිබුණා කියන්නේ ආස්වාස් ප්‍රාස්වාස් තිබුණා. හැබැයි ඔය දන්නේ නැහැ. හදවතට තිබුණා ලේ ගමන් ගන්නවා කියලා දන්නේ නැහැ. ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ තදින්දෙත්.
හැබැයි ඔබ දන්නේ නැහැ. ඇයි? දන්නේ නැති ඇයි? මනස නැති නිසා. මනස තියෙනවා නම් ඔබට බලන්න මනස කියන කොච්චර ගැඹුරුද කියලා. මනස තියෙනවා නම් ඔබට ඒක පේනවා. තදනින්දේ මනස නැති නිසා පේන්නේ නැහැ. හැබැයි ඉන්ද්‍රියව දෙනකොට මනස එනවා. නැත්තම් අවදි වෙන්න බෑ. දැන් එතකොට මනස අපි අවදි වෙනකොට මෙහෙම කියනවා. අපි දැකපු විදිහට. අර ඔබ තදින් හිතේකොට ඔබ හිතේ කොතනද? ඉන්ද්‍රිය තිබුණාට ලෝක ස්වභාවය. ඔබේ ස්වභාවය නෙමෙයි. ලෝක ස්වභාවය ඔබ හිතේ. ඒතර ලෝක ස්වභාවය කියන්නේ ඔබ පුද්ගලයෙක් නෙමෙයි. ඔබ පුද්ගලයෙක් කියලා දන්නෙත් නැහැ. තදින් දෙන්නකොට. ඔය කෙනෙක් වශයෙන් ඔයා හිටියේ නැහැ. ලෝක ස්වභාවය හිටියා. ඔබේ ආස්වාස ප්‍රාසාස තුන ඔබ දන්නේ නැහැ. ඔබේ හදවත ගැහුණා ඔබ දන්නේ නැහැ. ලේ ගමන් කරා ඔබ දන්නේ නැහැ. ඊතරයි ඔබ හිටියේ. එහෙම හිටලා අවදි වෙන්න බෑ ඔබට මනස නැත්තම්. අන්න මනස ආවා. මනස ආවට පස්සේ අර ලෝක ස්වභාවය ඒ ක්‍රියාව ඒ පොදු ක්‍රියාව මේ ලෝකෙටම තියෙන පොදු ක්‍රියාව දැන් ඒක ඔබ කරගත්තා. ඔබ කරගත්තා කියන්නේ දැන් ඔබ ඉන්ද්‍රිය පැත්තට හැරෙනවා. ඒ ක්‍රියාව මොකද්ද දැන් වෙන්නේ? කර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රාසාර තදින් දෙත උනා. ඒ වේවා ඒක ක්‍රියාවක් තුණා. දැන් ඔබ ඉන්ද්‍රියව දෙනකොට ඒක හැරෙන්නේ කර්මයක් බවට පරිවර්තන වෙනවා. අන කම්මස්ස කෝම්හි කියලා බුදුහාමුදුරුවෝ විතන. සංස්කාර පිළිවෙල මේ කියන්නේ. මේ එන හැටි පෙන්වන්නේ ඔබ ඉන්ද්‍රියව වෙන්න. කම්මස්ස කෝම්හි කම්ම යෝනි. යෝනි කියන්නේ දැන් මව් කුසෙන් බිහිවීම. ඒක කම්ම යෝනි නෙමෙයි මාතෘ යෝනිය. මව් යෝනි. ඒක නිසා අපි ඒ අර්ථයෙන් අරගෙන අපි කතා කරනවා. මේක කම්ම යෝනිය. මේ මොකද්ද කරන්නේ? ඉන්ද්‍රිය මෞකසෙන් බිහි වෙන එක නෙමෙයි. ඉන්ද්‍රිය පහ උපදිනවා. තද ඉන්ද්‍රියලා ඉන්ද්‍රිය අවදින හැටි මේ පෙන්නන්නේ. කම්ම දැන් කර්මය වුණා. කර්මය උනේ මොකද්ද? කර්මය උනේ මොකද්ද? ලෝක ස්වභාවයේ ක්‍රියාව දැන් ඉන්ද්‍රිය හරහා බලනකොට කර්මය වෙනවා. කම්මස්ස කෝමි කම්ම යෝනි. කම්ම බන්දු. බන්දු කියන්නේ යහළුව. මේ ඉන්නේ යහළුව නෙමෙයි. මොකද්ද? එතන හිටිය යාළුව කවුද? ලෝක ස්වභාවය තුණු ලේ ගමන් කිරීම ආස්වාද ප්‍රාස්වාසය ඒ ඔක්කොම ධර්ම දැන් ඔබට මොකක්ද වෙලා තියෙන්නේ? ඉන්ද්‍රිය හරහා අරගෙන මම කරන දෙයක් හැටියට ඔබ පිළිගත්තා. දැන් ඔබේ යාළුව. ඔබේ පිළිසරණ කරගත්තේ ඒ ධර්ම. කම්ම බන්දු කම්ම පරිසරණෝ. කම්ම දායාදෝ කියලා කියන්නේ දැන් ඔන්න ඉන්ද්‍රිය පහම අවදි වුණා. කම්මස්ස කෝම්හි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ කම්ම දායාදෝ. දැන් මේ ඉන්ද්‍රිය පහ අවදි වුණා. ඉන්ද්‍රිය පහ අවදි වෙනකොට දැන් කවුද? දැන් අන්න මම කියන එක නාව. දායාදේ මොකද්ද? මම. මාමණ්ඩිගේ දෑවැද්ද තමයි මම. මම කියලා ගත්තා. එතන මම කියලා ගත්තාම කවුද ඇහෙන් බලන්නේ? මම. තදින්ද ඇහෙන් බැලුව කෙනෙක් නැහැ. දැන් ඇහෙන් බලන්නේ මම. කනෙන් අහන්නේ මම. නාසයෙන් ගඳ සුවඳ ගන්නේ මම. දිවෙන් රස ගන්නේ මම. කායෙන් ස්පර්ශ ලබන්නේ මම. අන්න මම පිළිගත්තා. ඊළඟට මම ඉන්ද්‍රිය පරහා සිද්ධ වෙන හොඳ දෙයක් සිද්ධ වෙනවා නම් ඒක අපි කියනවා පින් කුසල. අපි කියන්නේ ඒක පින්කමක්. තමන්ට වැරදි එකක් එනවනම් ඒක පව්. ඕන පින් පව් එයා හදාගත්තා. ඒ කුසල අකුසල ඔයගොල්ලෝ හරි කසගත්තා. ඒතර ඒ කුසල අකුසල තමයි ඔබ පින් කළා දිව්‍ය ලෝක යන්නත් පව් කළා අපායට යනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය වලින් හරි කසගත්ත ඒවා. මේක තේරුම් ගත්තද? ඒතර ඒ පින් පව් ගැන බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ පින් පව් නැහැ. පුණ්‍ය පාප පහිනස්ස. මේ පින් පව් දෙකෙන් අයින් වෙන්න ඕන. කර්මක්ෂය කරන ඥාණයෙන් තමයි පින් පව් කියන එක දැනගන්නේ. කර්මක්ෂය කරන ඥානෙ අභිනික්‍රමණය කරනවා නම් ඔබ බුදුන් දකින්න යනවා නම් තමයි ඒක ඉන්නේ. ඒක අර කාන්තකස්සියත් එක්ක වෙන්න කතාව. ඒතර ඒ කියන්නේ කර්මයේ දැන් හැම කෙනෙක්ම කර්ම රැස් කරාට බුදුහාමුදුරුවෝ කෙනෙක් හරි රාතන් වහන්සේ කෙනෙක් හරි සම්මාදිට්ඨිය පහළ වෙන මේ මාර්ගඵලයටපත් වෙච්ච හාමුදුරු කෙනෙක් හරි අඩු ගානේ. ඒගොල්ලෝ එක්කෙනෙක්වත් කර්ම රැස් කරන්නේ නැහැ. සෝතාපන්නුත් කර්ම රැස් කරන්නේ නැහැ. ඇයි? මනත් එක්ක සම්බන්ධ නැහැ. ඒතකොට මනසත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ කර්ම රැස් කරේ. කම්මස්ස කෝමි
කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ, කම්ම දායාදෝ. ඒක දායාදයක් වශයෙන් ආවේ මොකද්ද? කර්මය. ඒ කර්ම වලින් ආපු ලොකුම දායාදය තමයි තදනින්දේ මම කිරිය නෑ. මේ අවදි වෙනකොට හැම කෙනෙක්ම ඔය කියන්නේ මමයි කියලා. ඒ මම හැර ඒතකොට ඉන්න කෙනෙක් මමෙක්ද මේ කියන්නේ? සමාජයේ වචන වලින් දාගත්තු මම. මේක තමයි ලෝකෙ තියෙන පට්ටපල් බොරුව. මම. හැබැයි ඔය අතුරට නම් ඉහෙළම තැන තමයි මම. මම තමයි ලොක්කා. ඉතින් මේ හැම කෙනෙම මම තමයි ඉස්සරහට යන්නේ. මම කියන එක ඔබට පැහැදිලිව දකිනවනම් මෙතන තියෙන ඊටාම මෝඩ තක්කඩි වචනේ තමයි මම. මේ මමත්වයේ උඩ තමයි පින්නත් ඒක ඇවිල්ලා අද කෝලහල කරගන්නේ. ಜಾති ભેද, කුල ભેද, ආගම් ભેද. මගේ කට්ටිය ලොකුයි. අනික් කට්ටිය පහත්. සමාජෙ මෙහෙමයි ගණන් ගන්නෙ. මගේ කට්ටිය නම් කොහොම හොඳයි. අනික් කට්ටිය හොඳ නැහැ. කතා කරනකොටත් එහෙමයි. ගෙදර ගැන කතා කරනකොටත් මගේ කට්ටිය හොඳයි. පිට මිනිස්සු තමයි හොඳ නැත්තේ. බලන්න අවුලක් නැද්ද කියලා. මේ මමත්වය කියන මේ භයානක අපරාධය මේ පළවෙනි බෙදීම ඕක නැති වෙන්න ඕන. මමත්වයේ තියෙනවා නම් කවදාවත් බුද්ධ කියන තැනට එන්න බෑ. අද මාර්ගඵලලාභීන් කියන කට්ටිය අද ඉන්න මාර්ගඵලලාභීන් බොහෝ දෙනා මම නිවන් දැක්කා. මම සෝතාපන්න වුණා. මම සකෘදාගාමී වුණා. මම අනාගාමී වුණා. මම රහත් වුණා කියලා කට්ටිය ඉන්නවා. අනේ මෙහෙම ලෝකයක්. මමත් එක්කම මම කියන වචනේ තියෙන කිසිම කෙනෙක් ඒ වචනේ තෝරලා දෙන්න බැරි කෙනෙක් කොහොමද රහත් වෙන්නේ? ඒකට කාලයත් එක්ක ඒගොල්ලෝ රහත් වෙන්නේ. ඒක බුදුබණ නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අකාලිකෝ භගවතෝ ධම්මෝ. භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ කාලයෙන් තොරයි. දැන් ඔබට තේරෙනවා මේ කියන්නේ මොකද්ද කියන එක. ඒතකොට මේකට අපට අවශ්‍ය වෙන්නේ දර්ශනය. දර්ශනය කියන්නේ චින්තනයෙන් ලබාගත් එකක් නෙමෙයි. චින්තනයේ ඉක්මෝලා ලබා ගන්න ධර්මය. ඒතර පළවෙනි අවස්ථාව තමයි මේ අපි එතනට එනකොට මේ චින්තනය හරහා කතා කරපු කොහොම දේවල් අපි දාන්නේ කොටස් දෙකකට. කාමෝගේ, භවෝගේ, ditthiyෝගේ, අවිද්‍යාවෝගේ තරණය කරනකොට අපි දා ගන්නවා කොටස් දෙකකට. නාම රූප. මේ කොටදී අම්මා තාත්තා අයියා අක්කා කොස් ගෙඩිය, දෙල් ගෙඩිය, පොල් ගෙඩිය ඔක්කොම ගත්ත ඒවා ඒගොල්ලකට ගියාම අපි ප්‍රකාශ කරන්නේ නාම රූප දෙකක් හැටියට. නාම රූප දෙක විතරයි. ඔක්කොම අරගෙන අම්මා තාත්තා පොළොවත් අහසයි කිව්වා. අහස කියන්නේ තාත්තා, පොළොව කියන්නේ අම්මා. එහෙමයි එන්නේ. ඒ ඔක්කොම ඒ දෙකට තමයි බෙදෙන්නේ. නාම රූප දෙක. මේ නාම රූප දෙකෙන් ඉතුරු නැතුව පළවෙනි අවස්ථාවේ නැති වෙනවා. ඒකට තමයි සම්මා දිට්ඨිය. අතකින් කර වැලකි, අතකින් දඩු බෑය. මොකද මේ කර වැල? අනාදිමත් සංසාරේ අපි ඉන්ද්‍රිය හරහා අපි දැනගත්තු දැනුම. ඒ කර වැල දිගටම එනවා. දැන් පරණයි. කල්ප කෝටි ගණන් පරණ වෙච්ච කර වැලක් තියෙන්නේ. ඒක අනිත් අතේ මොකක්ද තියෙන්නේ? රූපය, දඩු බෑය. මේ දෙක තමයි අපි අල්ලගෙන ඉන්නේ. මේ දෙකම බුදුවරයෙකුට මත සංගරත්නට ආවම නෑ. පුරුෂයෝ ගානේ අට්ඨ පුරුෂ පුද්ගල ප්‍රඥාවෙන් තොරයි. ඉතින් මේ ධර්මයේ ලෝකෙට දෙන්නේ ඔය අතර දැනගන්න. ඒක සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ කාටවත් බොල් කරන්න බෑ, බිලින්න බෑ, තර්ක කරලා වාද කරන්න බෑ පින්නයි. අතක්ඛා වචරයි. තර්ක වාද කරන්නේ ඉන්ද්‍රිය පිළි අරගෙන. ඉන්ද්‍රිය ඉක්මවපු ධර්මයක් තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මය. ඒ නිසා අතක්ඛා වචර ධර්මයක් මේ දේශනා කරන්නේ. තර්ක වාද කළා කාටවත් ඇවිල්ලා තර්ක වාද කරන්නේ නැහැ. එන්නෙත් නැහැ. පලාතිවත් එන්නේ නැහැ. එන්න බයයි. බය වෙන්න දෙයක් නැහැ පින්නන්නේ. ඇත්‍ය යුක්තිය කතා කරන්න බය වෙන්න ඕන නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. මම්ම කියන දේ පිළිගන්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ තවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. යක්ෂයට කිව්වේ. මොකද යක්ෂයට කිව්වේ? ආලෝකයකට කිව්වේ. යක්ෂය. මම ධර්ම හතරක් කියනවා. ලෝකේ තියෙන සත්‍යය කියලා ධර්මයක්. තවත් තියෙන ධර්මයේ කියලා එකක්. සත්‍යයි ධර්මයයි. අනිත් එක ඉවසීම. තුන්වෙනි එක. සත්‍යං ධම්මෝ ද්විති. අනිත් එක පරිත්‍යාගය. පරිත්‍යාග කියන්නේ අත්හැරීම. සත්‍යං ධම්මෝ ද්විති ත්‍යාගෝ. මේ ධර්ම හතර තේනවනම් කිසිම ලෝකයේ කෙනෙක්
යකාට හරි කාටද වුණත් එයයි කවදාවත් පරාජය වෙන කෙනෙක් නෙමෙයි. සත්‍යයත් ධර්මයත් ඉවසීමත් පරිත්‍යාගය. සත්‍යං ධම්මෝ දිටිචාගෝ සවේපෙච්ච නොසෝචති. ඒ කාන්තේම කවදාවත් එළව මෙලව දෙකේම පරදින්නේ නැහැ කියලා කිව්වා. එළව මෙලව තියෙන සතා යකාට තියෙනවා. ඒක නිසා එහෙම කිව්වේ. බුදුහාමුදුරන්ගේ ධර්මයට නැහැ. සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකම නැහැ. එළව මෙලව දෙකේම පරදින්නේ නැහැ. මොකද්ද? සත්‍යයත් ධර්මයත් ඉවසීමියත් පරිත්‍යාග. සත්‍යං ධම්මෝ දිටිචාගෝ සවේපෙච්ච නොසෝචති. දැන් යක්ෂයාට කියනවා යක්ෂය ඉංග අඤ්ඤය පුච්චස්සු. යක්ෂය තොපට මේක සැකනම්. යක්ෂයාට කියන්නේ. එහෙම කියලා අහලා යක්ෂය තොපට මේක සැකනම් තවත් සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒගොල්ලෝ ගිහිල්ලා අහන්න. එතකොට බුදුහාමුදුරු කිව්වේ නෑ උන්වහන්සේගේම ධර්ම පිළිගන්නේ කියලා. මම ලෝකෙට පෙන්නනවා සත්‍යයයි ධර්මයයි ඉවසීමයි පරිත්‍යාගය ඇතිවෙනවා නම් එයා කවදාවත් පරදිනෙක් වෙන්නේ නෙමෙයි. සත්‍යං ධම්මෝ දිටිචාගෝ සබේ පෙච්චර සෝචති. ඉංග අඤ්ඤය පුච්චසු. ඔබට මේක සැකනම් තවත් වෙන දේවල් තියෙනවා කියලා හිතනවා නම් තවත් සමන බ්‍රාහ්මණයෙන් ගිහිල්ලා අහපන්. එහෙමයි බුදුහාමුදුරු කිව්වේ. එතකොට යක්ෂයා ධර්මයේ දැකලා දැන් ඉන්නේ. කතංසු ජානි පුච්චස්සු පුතු සමන බ්‍රාහ්මණ. මා තවත් සමන බ්‍රාහ්මණයන්ගෙන් අහන්නේ මොකටද? අද යමක් මම පරිත්‍යාග කරා නම් යත දින්නම් මහත්ඵලම්. මම යමක් පරිත්‍යාග කරා නම් අද ඒකේ ප්‍රතිඵල මම ලබා ගත්තා. මොකද පරිත්‍යාග කරේ? මේකෙන් නිදහස් වුණා. අන්න මේකයි ධර්මය. Taman නිදහස් වුණා. මේ උප්පත්ති මරණේ ජයගත්තා. ඒක නිදහස් වුණා කියන්නේ ඒක. උප්පත්ති මරණේ ජයගත්තා. සම්මාදිට්ඨිය පහළ වුණා. ඊට පස්සේ ආ මැරෙන්නේ උපදින්නේ නැහැ පිටවත්. අන්න ඒක තමයි පළවෙනි මාර්ගඥානය. සෝතාපන්න මාර්ගයේ ඵලය. එතෙන්ට එන්න නම් මමත්වයේ නැති වෙනවා. මමත්වයෙන් තොරව දකින දර්ශනයෙන් දකින ධර්මයක්. හොඳට තේරුම් කරගන්න. ඒ දර්ශනය ඔබට ලැබෙන්නේ මේ ධර්ම ප්‍රගුණ කරනකොට. මේ බණහන දාගත්ත ඒක එන්න පුළුවන්. ඒක මට බෑ කොයි වෙලාවෙ වෙනවද කියලා. ඒක බාධා කරන ධර්මය තමයි. ඔය දර්ශනයට බාධා කරන ධර්මය තමයි ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව හරියට නැත්තම් නිවැරදිව ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි නොවෙනස් දීප්තිමත්ව පැහැදිලිව පෙනීම. ඒ තුන්රුවන් පේන්න ඕන. බුද්ධ රත්නය, ධම්ම රත්නය කවදාවත් ඒවට අපහාස කරන්න එපා. කවදාවත් ඒවට නිඳා කරන්න එපා. කරොත් එන්න අමාරුයි. බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට. ඒව මිනිස්සු නොදුනොක්කම නිසා එහෙම කරන්නේ. නොදුනොක් කරගම කියලා එහෙම නිදහසක් හම්බ වෙන්නේ නැහැ. ඒකේ දඬුවම විඳින්නම වෙනවා. මේ සසර. ඒක නිසා ඔබ තේරුම් කරගන්න තුන්රුවන් කියන ඒ ශක්තිය හැමතිස්සෙම උතුම්. දෙවියෝ බ්‍රහ්මයෝ නෙමෙයි. දෙවියෝ බ්‍රහ්මයෝ මානවයෝ කෙනෙක් අපි ඔක්කොම නිර්මාණය කරගත්ත ඒවා. තුන්රුවන් කියන බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය නිර්මාණය කරපු ගන්නේ මේ ලෝකේ තියෙන යථාර්ථය. එතෙන්ටපත් වුණාම ඒක සෝතාපන්න මාර්ගවල ඉන්ද්‍රිය වලින් බලන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ යමකේ කියන්නේ අර දැක්ක මොකද්ද කියලා. මේ ප්‍රාතිහාර්ය. උපත්තිය මරන්නේ නැහැ. උපත්තිය මරන්නේ නැත්නම් රාවේ. ඒතකොට සංඝ රත්නයට පළමුවෙන් එන තැනත්තත් උපත්තිය මරණේ ජය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අර කරවලත් නැහැ. දඬු බෑයත් නැහැ. ඒතකොට මොකද්ද මම කිව්වේ? නාම රූප දෙක. එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. නාම රූප දෙක ඉතුරු නැතුව නැති වෙනව පින්නත් පළවෙනි මාර්ගඥානටපත් වෙනවා. සෝතාපන්න වෙනකොට. එතකොට ඔබ බුදුන් දැකලා ඊට පස්සේ ඔබලට කවුරුවක් අවශ්‍ය නැහැ. ඔබට යන්න පාර තියෙනවා. අත්තලක් ඒ දණ්ඩක් නැතුව ඔබට බුද්ධත්වයට දක්වාම ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට නීතියෙන් හම්බ වෙනවා කාලය. කාලය දැන් දන්නවා. කාලය නීතියෙන් හම්බ වෙනවා. කාලය නැති වෙන්නේ අනාගාමි මාර්ගඥානයේදී. ඒක සෝතාපන්න වෙනකොට කාලයෙන් නිදහස් වුණා. නිදහස් වුණාට කාලය ආපහු හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ නීතියෙන්, ප්‍රඥාවෙන්. මොකද තව කෙලෙස් තියෙනවා. ඒගොඩ ගියත් තව කෙලෙස් තියෙනවා. සෝතාපන්න, සක්‍රුදාගාමි, අනාගාමි. අනාගාමී වෙනකොට තමයි ඒක සම්පූර්ණ නැති වෙන්නේ. ඒ කාලක්‍රයෙන් තුර වෙන්නේ. එතෙක් කෙලෙස් තියෙනවා. අන කාලය සම්පූර්ණමයි වුණාම මේ බුද්ධ. ඒතකොට අර ඒක බීජ කෝලං කෝල සත්ත පරම කෙනෙක් අර්ථවත් කරන්නේ මෙරි ඉපදින එක නෙමෙයි.
ওই ධර්මතා තුන අසකරන නාසය දිවසාරයේ මනසක් ආදිටිය නැති කරන එක. ඒකයි ධර්මතාවය. ඉතින් කොතනකවත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ උප්පත්තියක් මරණයක් ගැන කියලා නැහැ. උප්පත්තියක් මරණය ගැන කිව්වොත් වැරදි. අපි උප්පත්තියක් මරණයක් කියලා දැනගත්තේ වේද ධර්ම වලින්, හින්දු ධර්ම වලින්. ඒ බ්‍රාහ්මනා වේදික සම්බ ධම්මයේ කියන්නේ. අපි ඒ ධර්ම වලින් තමයි දැනගත්තේ. ඒ කොතන තියෙන්නේ කර්ණීය සූත්‍රයේ. තිට්ඨජර නිසිනෝවා සයනෝවා යාවතස්ස විගත මිද්දු ඒතන් සතින් අදිට්ඨියේ බ්‍රහ්මමේතං විහාරං ඉදමාව. මම මේක නැවත නැවත කියන්නේ ඔය අතන මේක පිළිටන්න ඕන හන්දා. ඒ මොකද ඔය අතන මේක අහලා තියුණාට කවදාවත් නිකන් ගිරව් කියවන්නේ කිව්වා. පෙත්තපු බච්චාවද කියලා අහුවා පෙත්තපු බච්චාවය කියනවා. පෙත්තපු අඳුරනවද? පෙත්තපු බත් අඳුරනවද? ඈ නෑ. ඒවයි කතාවතයි මේ අපි කරන්නේ. එම නෙමෙයි මේ ධර්මයේ කිව්වම වචනෙන් ඔයගොල්ලෝ හරියට තේරුම් කරගන්න ඕන. දැන් ටිකක් තියෙනවා. ස්කන්ධ කියන්නේ මොනවද? ධාතු කියන්නේ මොනවද? ආයතන කියන්නේ මොකද්ද? ඒතර ඔය ඉතින් ඒව ඉගෙන ගන්නකොට කෙලවරටම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒව ගත්තාම එකින් එකට තමන්ට බුද්ධියට විසඳෙනවා. මහා ප්‍රඥාවට අහු වෙන ඔක්කොම. ඒ කායෙන්වත් අහන්න ඕනේ නැහැ. ඒතකොට මොකද්ද අපි පරිත්‍යාග කරන්නේ? අපි අයින් කරන්නේ මේ ඉන්ද්‍රිය හරහාගත් ධර්ම. ඒවෙන් නිදහස් වෙලා බුද්ධ ප්‍රඥාව ලබා ගන්නවා. මාර්ගඵල ලබා ගන්නවා. සම්මාදිට්ඨිය පහල කර ගන්නවා. ඒකයි අපිට ඕනේ. යත්ත දින්නම් කියන්නේ අපි අත්හැරීනේ මේක. මේ අසකරණ ආශ්‍රය දිවසාරින් ලබාගත් ධර්ම ඔක්කොම නිදහස් වෙලා අර ලෝකෝත්තර ධර්මයටපත් වෙනවා. යත්ත දින්නම් මහත්ඵල. අත්හැරියේ මේක. කින්තේ යකාගේ ගතිය අත්හැරලා බුද්ධ ගතියටපත් වුණා. මේකයි මේ කියන්නේ. ඒක ආලෝක සූත්‍රයෙන් පෙන්නන දැන් ආලෝක සූත්‍රය තමයි උතර පැහැදිලික පෙන්නලා තියෙන්නේ. ඒ මොකද ඒක අර පළවෙනි මාර්ග ඥානය 2 3 එහෙම පෙන්නනවා. හතරවෙනි එකක් නැහැ නේ. දැන් යක්ෂයා කියනවා හතරවෙනි වතාවටත්. එහාට මෙහාට යන්නේ නැත. හතරවෙනි වතාවක් එහෙම වෙන්නේ නැහැ. තුන් පාරයි. සෝතාපන්න මාර්ගය, සකෘදාගාමී මාර්ගය, ඵලය, අනාගාමී මාර්ගය 3යි. ඒතර රහත් වුණාට පස්සේ එහාට මෙහාට යන්නේ නැහැ. එතකොට එතෙන්දි වෙන්නේ මොකද්ද? එතන ඉන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. මෙතන රහතන් වහන්සේ විතරයි. යකෙක් නැහැ. තුන් පාරක් එහාට මෙහාට යන්නේ කෙලෙස් නිසා. කෙලෙස් නැත්තන්ට ඒක තමයි අර පෙන්වන්නේ. ඒ රහත් වුණාන් පස්සේ දැන් බුදුහාමුදුරුවෝ කියනවා. යක්ෂය. හරි මම මේ විමානෙන් යන්නේ නැහැ. එතන බුදුහාමුදුරුවෝ කිව්වේ ඊට පස්සේ ජේතවනාරාමයට එන්නේ නැහැ. ආලෝක යකාගේ විමානින් නෙවෙයි කිව්වේ ඒකද? නෑ. ඒක ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බණ එතන පෙන්නුවේ මිනිසුන් තේරුම් ගන්න. ඒ විමානයෙන් යන්නේ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් ආලෝක යකාගේ විමානේ ඉන්නේ. ඒතර ආලෝක යකාට මොකද උනේ? ආලෝක යකා බුදු වුණා. ඒකයි මේ වෙන්නේ. ආලෝක යක්ෂය ධර්මය දැක්කා. බුදු වුණා. නිවන් දැක්කා. ඒක මේ වෙන්නේ. හරි? ඒකනේ ආලෝකය කියන්නේ අන්තිමට කියනෝනේ එළි වෙනකන් රණ්ඩු කරපු එක්කෙනා අන්තිමේදී අත්ථායවත මේ බුද්ධා වාසායල විමාගම මට හිත පිණිස මගේ විමානට වැඩලා මට බුදුන් දැක්කුව නේද කියලා. ඒක අන්තිමට කියන්නේ යක්ෂයා එහෙමයි. ඒත් යක්ෂයෙක් වගේ කෙනෙකුත් එක්කර මෙනේ කණේ කෙනෙකුත් එක්කර මේ දැමුණු වෙනවා නම් පින්වත් නේ අපිට මොකද වෙකී තියෙන ප්‍රශ්නේ? අපි එහෙම වැරදි වැඩ කළා තියෙනවද? අපිට පුළුවන්. අපිට ලේසි. නමුත් අර මුලා වලට අහු වෙලා ගහගෙන යන්න එපා. මේ සත්‍ය ඔබ තුල සොයන්න. ඒ තදනින්ද අඩනින්ද අවදිය කියන මේ ධර්ම තුලින්ම ඔබ නිදහස් වෙලා බුද්ධත්වයට ලබා ගන්න බෝධිය වලට එන්න. බෝධිය ඔබ ළඟ තියෙනවා. බෝධිය කියන්නේ පිටපු තියෙන ගහක් නෙමෙයි. ඒක මිනිස්සය තුලම මෞකසෙන් එනකොටම අරන් එන්නේ. කාසය සාසය. ඇති ජනේ ජනයා සිරිවඩන සිටානන්ගේ මාලිගාවට ඇවිල්ලා. හරි නොමිලේ දෙන අර බෙහෙත් හඳුන් ගැටේ ඌරච්ච කළ ගාගෙන යනවා. මේ හඳුන් ගැටේ ඌරච්ච කරනකොට තමයි අර පැත්තට මේ පැත්තට ඇඹරෙන්නේ. අමාරුයි. ගාගත්තන් පස්සේ හරි. කොච්චර ලස්සන ධර්මයක්ද මේ කියන්නේ. මේ උතුම් මිහිරි ධර්මය ඔය ඇත්තට වැටහෙන්න ඕන. ඔය ඇත්තට බුදුන් දකින්න පුළුවන්. තේරුම් කරගන්න. හැබැයි බුදුන් දකින්නේ චින්තනයෙන් නෙමෙයි. දර්ශනය තුලින්. දර්ශනය කියන්නේ ඒක අනුන්ගෙන් එන එකක් නෙවෙයි Taman තුල මේක පිළිටන්නේ. ඉන්ද්‍රවලින් බලන එකක් නෙවෙයි. ඉන්ද්‍රිය ඉක්මොල දකින්නේ ඒක. ඒක Taman දකිනවා. දැකලා අහලා Taman බුදුන් දැක්කම කාටවත් කිව්ව නැතත් Taman දන්නවා.
ඒක හංගන්න බෑ කාටවත්. ඒක ඒ Taman තුලින් සිද්ධ වෙනවා Taman දන්නවා. Tamanට හංගන්න බෑ. අර ලෝකෝත්තර ධර්මයට එනවා. එතෙන්ට ආයන් පස්සේ මමත්වය නැති වෙනවා. මම කෙනෙක් මොකද කියලා පෙන්වන්න පුළුවන් තවත් කෙනෙකුට. ඒ නිසා එයා තවත් කෙනෙකුට පොතක් ලියලා හරි බණ කියලා හරි තව කෙනෙක් ඒගොඩ කරගන්න බලාවි. වෙන කරන්න දෙයක් නැහැ. ඒත් කරන්නේ ඉච්චර තමයි. ධර්මයේ දැක්කනම් එහෙම කරන්න. හැබැයි ධර්මයේ නෙදක එක කරොත් ඒක නම් භයානකම දෙයක්. ඒක නම් භයානක දෙයක්. තේරුණාද? කල්ප ගණන් දුක් විඳින්න වෙන වැඩක් ඒක. ඇයි? මේ අහිංසක මිනිසුන්ගේ මොළවල් විනාශ කළ දාන එක. වැරදි තැනකට ඇදලා දාන එක. පින්නත් නේ අඩියක් ගැහුවොත් ඒ පාර වෙරගෙන එක විතරයි. මේ මිත්‍යා දෘෂ්ටියේ මිනිස්සයා මුලාවට පත් කරොත් සංසාරේ දිගටම යනවා. අවිද්‍යාව ගණාන්ධකාරයෙන්. ආලෝකයක් දකින්නේ නැහැ. මෙන්න මෙතනයි බය තියෙන්නේ. අන්නේ බය නැති වෙන නම් සත්‍ය ප්‍රකාශ කරන්න ඕන. ඒ කියන්නේ ධර්මයේ නෙදක බුදුන් නෙදක බුදුන් දැක්කයි කියලා කියන්න එපා. බුදුන් දකිනකම් ඔය කලබල වෙන්න ඕනේ නැහැ. ධර්මයේ බලන්න. ඒ කාණ්ඩෙම කාටත් අයිති. හැබැයි බුදුන් වඩින්නේ කාටද? මේ තමන්ගේ හදවත් වල තියෙන කෙලෙස් නැති වුණොත්. කෙලෙස් එක්කෙන්නේ නැහැ. මතක තියාගන්න. කෙලෙස් නැතුව බුදුහාමුදුරුවෝ වඩිනවා. ඉතින් කෙලෙස් කියන එක ඔයතර තේරෙන්නේ නැහැ. කෙලෙස් කියන එක තේරෙන්නේ නැහැ. අපි හිතන මේ ඔක්කොම අපි කරන ධර්ම වැරදියි කියලා නෑ. බොහෝ දෙනා මේ ලෝක සත්‍යය මිනිසයා කියලා කියන්නේ ඊටාම ಗುಣ පින්ඩයක්. මේ මිනිසයා. මිනිසයාට බුදු වෙන්න පුළුවන් කිව්වේ ඒක නිසා. මිනිසයා නරක කෙනෙක් නෙමෙයි. මිනිසයාට බුද්ධිය තියෙනවා. නමුත් ඒ බුද්ධිය පාවිච්චි කරන්නේ නැහැ. එතනයි වෙන්නේ වරද. ඒ මිනිසයාට බුද්ධිය පහළ වෙනකොට මිනිසයා දියුණු වෙනකොට මිනිසයා මේ සෑම කෙනෙක්ගෙනම ගෞරවයක් අනුකම්පාවක් ඇති වෙනවා. මිනිස්සයා මනුස්සත්වයේ තෝරගන්නකොට මේ හැම කෙනෙකුට කොච්චර අනුකම්ප කරනවද මේ අසරණ සත්වයේ එළුවෙක් බල්ලෙක් වගේ ඉඳලා ඇවිල්ලා ඒ නිදහස් වෙලා ඒ ජීවිත අනාදිම සංසාරේ ජීවිත පරිත්‍යාග කරලා ඇවිල්ලා දැන් මේ මනුස්සත්වයට ඇවිල්ලා මේ ඒ පාරේ වෙතෙන්දී ඇවිල්ලා එළුව බල්ලෝ වගේ හැසිරලා හරියනවද ඈ සත්ව වශයෙන් හැසිරලා හරියනවද කියලා ඇහුවා. එහෙම හරියන්නේ නැහැ පින්නන්දි. මනුස්ස ජීවිතයක් එන අනුන්ට උපකාර කරන අනුන්ට ගෞරව කරන අනුන්ට සලකන එහෙම ජීවිතයක් මේ ලෝකේ ඇති වෙන්න ඕන. ඒකයි බුද්ධ ධම්මතුයි. මම නැවත කියන්න තියෙන්නේ ඒකයි. ඒක ඔබේ හදවත් වලින්ම ඕක වෙන්න ඕන. නැතුව කාටවත් කරන්න බෑ. එහෙම ආවොත් තමයි ඒ ධර්මතාවයට වෙන්නේ. ඉතින් ඒක කවුරු ගත්තත් මිනිස්සෙක් එකපාරටම මේ කෙලෙස් වලින් පුරුදු වෙලා ඉන්න ගන්න නැහැ. එහෙම පුරුදු වෙන්නේ නැහැ. ඒ ක්‍රමානුකූලව ඒක එන්නේ. පැහැදිලිද? ලෝකේ පැවැත්මක් නැති කරන්න බෑ කාටවත්. නැත්නම් කාටේ බණ කියන්නේ කොහොමද? එහෙම බණක් තියනවද? මේ ලෝකේ ඔක්කොම මිනිස්සු නැති වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ බණ කිව්වද? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ උප්පත්තිය මරන්නේ නැති බව. උප්පත්තිය මරන්නේ නැති බව පෙන්වුවට ලෝකේ නැති වෙන්නේ නැහැ. එතෙන්දී ඇති වෙන්නේ බුද්ධිමත් සමාජයක්. බුදුන් දැක්ක කට්ටිය ලෝකෙන් ඈතර වෙනවා. මහා ප්‍රඥාව. ඉතින් එහෙම වැඩි ප්‍රමාණයක් එහෙම ලෝකේ ඒ විදිහ වෙලා තියෙනවා ලෝකේ හරි සාන්තයි. ඉතින් බුදුරුත් වැඩ ඉන්නවා. අනාදිමත් සංසාරේ මේ පටන් ගන්න දවසේ ඉඳලා ගන්නකොට අගක් පොලක් තේරෙන්නේ නැහැ. ඒ සියලුම බුදුවරු වැඩ ඉන්නවා. අපිට නම් වශයෙන් කියන්න පුළුවන්ද? බෑ. අනිත් එක කොයි බුදුහාමුදුරු ඉස්සර පහළ වුණාද කියලා පුළුවන්ද? බෑ. ඇයි බැරි? ඈ? කාලයෙන් තොරයි. දැන් කකුසන්ද කොණාගම කාශ්‍යප ගෞතම බුදුහාමුදුරු අපි පිළියට කිව්වට කකුසන්ද බුදුහාමුදුරු ඉස්සෙල්ලා බුදු වුණා කියන්නේ බෑ. ඇයි? අපි කකුසන්ද බුදුහාමුදුරු තමයි අපි කතා කරලා කියනවා. ඊළඟට කොණාගම බුදුහාමුදුරු, ඊළඟ කාශ්‍යප බුදුහාමුදුරු, ඊළඟ ගෞතම බුදුහාමුදුරු. ඊළඟට තමයි මෛත්‍රී බුදුහාමුදුරු. ඒ පිළිවෙලෙන් කිව්වට කාලයෙන් තොර වෙනකොට මොන බුදුහාමුදුරු ඉස්සෙල්ලා බුදු වුනේ? ඈ? ඔය කාලයට අරගෙන නේ කියන්නේ. කාලයෙන් තොර වුණොත් කොහොමද කියන්නේ? ඈ? බුදුහාමුදුරු කාලයත් එක්කද බුදු වෙන්නේ? කාලයෙන් තොරව. ඒක බුද්ධ කියන විෂයය අදත් ඉදිරියටත් ওই විදියමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක මොන හේතුවෙන් කාලයෙන් වෙනස් කරන්න බෑ. හොඳයි. මෙතෙක් වෙලා ශේෂ ධර්මයක් කිව්වා. අද මේ ටික ඇති. අද පෙන්වුවේ මොකද්ද? මනස කොතනද තියෙන්නේ? තදින්ෙන් අවදි වෙනකොට. ඒ තදින්ෙන් අවදි වෙන ඉන්ටර්නෙට් අවදි වෙනකොට සත්‍ය පුද්ගලෙක් වෙන්නේ. ඒක තදින්ෙන්දී සත්‍ය පුද්ගලෙක් හිටියේ නැහැ. ඒතර
ඒක සතා ඇති වෙන්න. කර්මය ඇති වෙන්න. කර්මය පටන් ගන්න කොතනින්ද? මනස මුල් කරලා. මනස මුල් කරලා දැන් කර්මය කියන එක දැන් ඔය පුත්තුලි කරගත්තු කර්මයක් නෙවෙයි මම කතා කරන්නේ. බුදුහාමුදුරන්ට කර්මයක් නැහැ. ඇයි? බුදුහාමුදුරුවෝ මනසෙන් නිදහස් වෙලා. කොහොමද ඒක දැනගන්නේ? යේසුප්ප යුත්තා මනසාදල් හේන නික්ඛාමිනෝ ගෞතම සාසනම්හි. ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනේ අර මනසෙන් නිදහස් වෙලා. මනස දල්වල තියෙන්නේ. ඉතින් මනසෙන් නිදහස් වෙලා තමයි සම්මාදිට්ඨිය ලබන්නේ. සම්මාදිට්ඨියටපත් වෙනකොට මනසෙන් නිදහස් වෙනවා. එතකොට ඒක නිසා ආයමත් උපත්යක් මරණයක් නැහැ. කාලට අහු වෙන්නේ නැහැ. එතකොට ඒට නැත්තා සම්මා සම්බුද්ධත්වයට දක්වාම ගමන් කරනවා. නතර වෙන්නේ නැහැ. මරණයක් නැහැ. දැන් ඔයතර මරණය කියන පේන්නේ මේ තදින්ද අඩින්ද අවදිය. ඒක තමයි තේරුම් කරගන්න බැරි. ඕකෙන් අයින් වෙනවා. හොඳයි වෙන්නත් නේ. මෙතෙක් කර මේ ශ්‍රේෂ්ඨ ධර්මයක් කිව්වා. ඒකේ එන්න දැන් ඔබලට පැහැදිලි වෙනවා මොකද මම මේ කියන ධර්මය කියලා. ඒ ටික ටික තමයි පැහැදිලි වෙන්නේ. ඒ පැහැදිලි වෙනකොට නොදන්න ධර්මයන් ඔබට දැනගන්නවා. ඒක අර තදින්ද කියන එක නැති වෙනවා. ඒ තදින්ද කියන එක තමයි බුද්ධ ගුණය. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ එතන. එතන බුදුහාමුදුරුවෝ බලන්න දැන් තදින්ද කියන එක තමන්ට කරදරයක් තියනවද? නැහැ. අනුන්ට කරදරයක් තියනවද? නැහැ. නමුත් තදින්දෙන් ඔබ ප්‍රයෝජනෙ ගන්න තියෙනවා. බුදු වෙලා නැති හන්ද ඔබට වැඩක් නැහැ. ඔබ තදින්ද කියන එක නිවැරදිව දැනගත්තත් ඔබ උතනමයි ඉන්නේ. හැබැයි තදින්ද නැහැ. තදින්දේ කිසිම කෙනෙකුට අවඩක් කරන්නේ නැහැ. හැම කෙනෙකුටම හොඳයි. අවඩක් කරන්නේ නැත්තම් හොඳයි. ඒ තදින්දේ ඉන්න විදිහට ඔබට ඉන්න පුළුවන් නම් අවදි වෙලත් කොච්චර වටිනවද? ඒ චින්තනය නෙමෙයි. ඉතින් අවදි කියන්නේ මොකද්ද? දර්ශනයටපත් වෙන එක. දර්ශනයටපත් වුනහම එතකොට අර බුද්ධ ගුණය තමයි වැඩෙන්නේ. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ මේක පැත්තකට යන වැත්තා. ඉතින් ඒ සියලුම බුදුරු පෙන්වන්නේ ওই ධර්මය තමයි. මෛත්‍රී බුදු සාසනය කර තියෙන වෙනස මොකද්ද? දැන් කකුසඳ දැන් ගත්තාම ධර්ම දේශනා කරනකොට ඒ බුදුරු ගැන කතා කරනකොට දීර්ඝව අපි එනකොට දැන් අපි වෙනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා. ඒ විදිහට ප්‍රකාශ කරනවා. මෛත්‍රී බුදු සාසනය ගන්නකොට හැම කෙනෙක්ම කෙලවර වෙන්නේ සම්මා සම්බුදු සාසනය. සම්මා සම්බුද්ධත්වයේ. මේ පස්වෙනි බුදුහාමුදුරුවෝ. හැම කෙනෙක්ම එදත් ඒ අනිත් බුදුරුත් එහෙම තමයි පෙන්වන්නේ. නමුත් මේක ටිකක් තේරුම් කරගන්න අමාරු ප්‍රශ්නයක් මම මේක වෙන්නේ. ඔබලට. ඔබලගේ හිතට ඒක විශ්ේ වෙන්නේ නැහැ. ඒ මම මේ පෙන්නපු කතාව විශ්ේ වෙන්නේ නැහැ. ඒ කිව්වට. විශ්ේ වෙන්නේ නැති මොකද? ඒ සමාජයේ තියෙන අඩු ලුහුණුකම තමයි. උදාහරණයක් කියනවා නම් ඔය දැන් කෙනෙක් ඔය ඇත්තම හිතන්න. ඔයත් බුදුබර අහන පැහැදෙනවා. ඒ අපේ ඒ උසස් අපේ බුද්ධිමත් හාමුදුර කෙනෙක් ළඟට ගිහිල්ලා. දැන් ඒ ඔය කියනවා දැන් හොඳට ආශ්‍රය කරන හාමුදුරුවොත් එක්ක මං කැමතියි බුදු වෙන්න. එහෙම අදහස් ඇවිල්ලා හාමුදුර කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. මං හාමුදුරනේ කරන්නේ ඕන මොකද්ද? ඉතින් එතනක පොතේ තියෙන විදිහට යත්ත කරුණු කියනවා. මෙච්චර පාරමී පුරන්න ඕන. ඉතින් මේ පාරමිතා තුන් ආකාරයකට පුරනවා. ඉතින් ඒ විදිහට පුරලා ඉතින් අනිත්‍ය ලක්ෂණය, නැත්නම් දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒක මේ විදිහෙන් 16 සංකේයයයි. දුක්ඛ ලක්ෂණෙන් 8 සංකේයකලා නැහැ. අනාත්ම ලක්ෂණෙන් අනත්ත කියන ලක්ෂණෙන් සාරා සංකේයකලා පක්ෂය. ওই විදිහට කියා දෙනවා. අකින් අහනවා අපිට මේ බුදු සම්මා සම්බුදු වෙන්නේ නැතුව ඊට අඩු එකක් නැද්ද? දැන් අපිට දැන් මේක මෙහෙම විස්තර කිව්වම අසංකේය ගණන් කිව්වා අපිට තේරුම් කරගන්න බෑ. හරිම අමාරුයි කියලා හිතෙනවා. අපේ කෙලෙස්නේ. අපිට හිතෙන්නේ එහෙම තමයි. අපෝ එච්චර 16 අසංකේය කල්පලක්ෂයකට මෙරි ඉපදලා ඕ දන් දෙදී ඉඳලා කරන්න බෑ. ඔච්චර කාලේ යනකොට ඔක කරන්න බෑ. එහෙම හිතෙනවා. මේ සාමාන්‍ය ප්‍රත්‍යඥයට. අර කතාව කිව්වට දැන් අර කියපු කතාවට දැන් අපි නෑ. ඊට අඩු එකක් නැද්ද? අඩු ඒවා තියෙනවා. හාමුදුරුවෝ කියනවා. අර මේ දැකපු වගේ හාමුදුරුවෝ කියනවා. හාමුදුරුවෝ මාර්ගඵලයටපත් වෙලා නැහැ.
අඩු එක තමයි පසේ බුදු වෙන්න පුළුවන්. පච්චේක බුද්ධ. හැබැයි පච්චේක බුද්ධ ගත්තාම ඒ පසේ බුදුරන් වහන්සේ ගත්තාම අපේ ගෞතම බුදුහාම ශාසනයේ තියෙනවා. පච්චේක බුද්ධා භව නෙට්ටි කියනවා. භව නෙට්ටි. භව නෙට්ටි කියන්නේ මොකද්ද? නෙට්ටි කියන්නේ මොකද්ද? නෙට්ටි කියලා අපි කියන්නේ කොන කියන එකට. එතකොට ගෞතම බුදුහාමුදුරුවෝ කොනක් ගැන කියනවාද? ගෞතම බුදුහාමුදුරුවෝ කොනක් ගැන කියන්නේ නැහැ. කේවල පරිපූර්ණ ධම්මචක්කම් ප්‍රකාශයේදී. සර්ව සම්පූර්ණ ධර්මයක් දේශනා කරන්නේ. අතන භව නිට්ටි. ඒක අඩුකම කොච්චරද කියනවා මේ නිට්ටියෙන් තියෙන වරද මොකද්ද? ඒකට අසංකේය කල්ප දෙකයි. කියන්නේ. පාරමී පුරන්න අසංකේය කල්ප දෙකක් පසේ බුදු වෙනවා. පොතේ පෙන්නන දේ. එතකොට එයට පසේ බුදු වෙනවා. හැබැයි ඒ ආර්ය සත්‍ය දකිනවා. චතුරාර්ය සත්‍ය දකිනවා. එකම දුක්ඛ සත්‍ය දකිනවා. එතන ඒ තමයි අනාත්ම ලක්ෂණ ඒ සත්‍ය දකිනවා. එතන අනන්ත ලක්ෂණ සත්‍ය දකිනවා. දැකලා හරලා හැබැයි Taman දැකලා Taman සතරින් ඊතර වෙනවා. හැබැයි තවත් කෙනෙකුට කියා දෙන්න බෑ. උකාර කියනවා ගොළුව දැක්ක හීනේ වගේ. ගොළුව හීනේ දැක්කම ගොළුවට අනිත් අයට කියා දෙන්න බෑ. අතපය මේව කියලා කිව්වට හීනේ තේරෙන්නේ නැහනේ. එහෙම උගන්වන පොතේ. කාටද? පසේ බුදුහාමුදුරන්ට. අනේ ඒකත් හොඳ මදි. අනිත් අයට කියා දෙන්න ඕනනේ. ඒකත් අපිට මරි බමක් දෙනවා. ඒ තව එකක් කියන්න තියෙනවනම් ඒ හාමුදුරන් අපි අහනවා. තියෙන තව එකක්. රහත් වීම. රහත් වුණාම නම් අනලේසි. රහත් වුණාම තවත් ඇයට බණ කියන්නත් පුළුවන්. ඒ අතු රහත් කරවන්නත් පුළුවන්. බුදුන් දකන. ඒක හොඳයි නේ. මම රහතන් වහන්සේලා හොඳයි කියලා ගන්නවා. බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ. මේ විදිහට අපි නොඑක් වාද විවාද තියෙන ධර්ම අපි සාකච්ඡා කරාට බුද්ධහම ටිකක් ওই තරම් ලේසියෙන් තෝරගන්න බෑ පින්නත්. ඊතාව ගම්බීර මහා ප්‍රඥාවෙන් චින්තනයේ ඔබට කිය ධර්මයක් තමයි සම්මා සම්බුදුන් වහන්සේ. ඒක නිසා බොහොම ප්‍රවේශමෙන් ওই දිහා බලන්න ඕන. අපිට ඒක ඕන නෑ. අපිට ඕන මේ ධර්මයේ තේරුම් කරගන්න. මේ සසරෙන් නිදහස් වෙන්න. මේ ගෝර සංසාරයෙන් නිදහස් වෙන්න. එහෙමනම් අපි සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මෙම ගමු. ඒ වගේම ධම්මරත්නයක් ගමු. උතුම් සංග්‍රහණයක් ගමු. ඒ සංග්‍රහණය තමයි මේක ප්‍රචාරය කරන්නේ. ඒකට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා තුන්තරා බෝධිය කියන එකට වැඩි හොඳයි. තදින්ද අඩින්ද අවදිය කියන එක නැති කරගත්තා. දැන් මම මේ කියන්නේ අපි අර දිගටම දීර්ඝව කියාගෙන යනවා මිසක් මේකේ විචාරාත්මක බුද්ධියෙන් මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ඔයත් දන්නේ නැහැ. ඒ මොකද කෙලෙස් තියෙන කෙනා කෙලෙස් සහගතව කියනවා. භව නෙට්ටි තියෙනවා නම් භවයේ නෙට්ටි කියන්නේ කොන් තියෙනවා නම් ඒක සාපේක්ෂවාදී චින්තනය. දැන් 5යි 95යි අතරවල් 4යි. ඒක නෙට්ටි තියෙනවා. 95 නම් අතරවලු 5ක් වෙනවා. ඒක චක්‍රාකාරයි. ඒතකොට මේ හේතුඵල ධමයක් ගත්තාම ඒක ਸਰව සම්පූර්ණ ධර්මයක්. ඒක කේවල පරිපූර්ණම් කිව්වේ ඒකයි. ඒතකොට හේතුඵල ධර්මයක් අරගෙන දෙනවා සාපේක්ෂවාදී කිතෙන් උත්පන්න කියලා තියෙනවා. මේ දෙකම අද පාවිච්චි කරනවා. එහෙම අරගෙන තමයි අර විදිහට කරේ. ඕවයි තර්ක විතර්ක බෙදලා ඕව තෝරගන්න ගියාම සාමාන්‍ය මොළයකට උරුත් දෙන්නේ නැහැ. ඒක බැලුවම බුද්ධියෙන් බැලුවොත් අපිට නිශ්ශබ්දව ඉන්න තමයි තියෙන්නේ. කාටවත් දුස් කියලා වැඩක් නැහැ. මොකද මේ ප්‍රත්‍යඥ භාවය කියන එක උම්මත්තක ස්වභාවයක්. අන්ධ ස්වභාවයක්. සබ්බේ ප්‍රත්‍යඥා උම්මත්තක. ඒකට බැන්න නෙමෙයි. අපහාස කරා නෙමෙයි මේ ස්වභාවය පෙන්නේ. ඇයි? ඉන්ද්‍රිය අරගෙන මනස පිළි අරගෙන අපි කොහේ යනවද කියලා දන්නේ නැහැ. මේක හරියට දීර්ඝ කාලයක් මේ ධර්ම ශ්‍රවණය කළා ධර්මය අහලා ධර්මයේ පිළිහිටපු කට්ටිය තමයි මේක දකින්නේ. එතකොට ඒ අතන සොයාගෙන යන පාර තියෙනවා. චින්තනයේ අභිභවල ඒ ලෝකෝත්තර ප්‍රඥාවට පහළ කරගන්න. හොඳයි පින්නත්නි. මෙතෙක් වෙල කිව්වේ ගැඹුරු ධර්මයේ සමහර විට අර පැත්තත් මම ගියේ දැන් ඔය නොඑක් මතාන්තර පසේ බුදු ඒ ඔක්කොම තියෙනවා. ඒවට විචාවේ. අපිට ඒවා හරි වැරදි සොයන්න ඕන නැහැ. මොකද සොයන්න ගියොත් මම ඔය කිව්වේ ටිකක් සොයන්න ගියාම වෙන වැඩ. ඒ නිසා ඒක නෙමෙයි අපිට ඕන මොකද්ද? මේ සසරෙන් මේ අනන්තපරම ගෝර සංසාරයෙන් නිදහස් වෙන්න ඕන.
ඒකයි අපි බුදු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අපිට ඒක කියා දෙනවා නම් කොයි කෙනෙක් වුණත් කමක් නැහැ. කියා දෙලේ පාර අපි එතෙන්ට යන්න හරි ගස්සනවා නම් ඒ ලෝකෝත්තර ධර්මය අපිට දේශනා කරනවා නම් අපි හැම කෙනෙකුට මේ අතට නමස්කාර කරනවා. තේරුණාද? නමුත් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය උතුම්. හොඳයි. දැන් කර්ණීයමෙත් සූත්‍රය කියලා නවත්වනවා. අවසර. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජෝච සෝජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලවක පුත්ති සම්තින්ද්‍ර නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නච කුද්ධං සමාචරි කිංකේන වින්නූපරේ උපවදේ සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත් භවන්තු සුඛිතත්තා ඒකේචි පාන භූතත්ති තසාවා පරාවා අනවශේෂා දීගාව යේ මහන්තාවා මච්චිමා කානුකතෝලා දිඨාවා ඒව අද්දේ යේච දූරේ වසන්ති අවිදූරේ භූතා සම්භවේ සීවා සබ්බේ සත් භවන්තු සුඛිතත්තාන පරෝ පරම් නිකුබ්බේත ඥාති මඤ්ඤේත කත්තචිනං කංචීභ්‍යා පාටික සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේ මාතා යතානියම් පුත්තං ආයුෂ ඒක පුත්ත මනුරක්ඛේ එවං පිසබ්බු මාන සම්භාවයේ අපරිමාණම් මෙත්තං ච සබ්බලු මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝජති අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චර විසින්නෝ වාසයානෝ යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨි බ්‍රහ්මමේතං විහාරං ඉදමා මූදිට්ඨිං ච අනුපගම්මසි දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේ තීති ඒතේන සච්ච සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්චවයි සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්චවයි සොත්තිතේ හෝතු සබ්බදා සෑම සියලු දෙනාට සුඛපටිපදාවෙන් අමා මහ නිවන් සම්පත් ලැබේවා. තෙරුවන් සරණයි.